පිට බලන්න චෙක් කරලා දැන් අපිට මේ අද තියෙන්නේ මෙන්න මේ පස්වෙනි
දැන් ඇහෙනවද? පැහැදිලි මැදියද මේ පොඩ්ඩක්. පැහැදිලි මදිනේ. හරි කමන්නේ අපි මෙහෙම කරගෙන යමු මේ මෙන්න මේ මයික් එකේ පොඩි ගැටලුවක් තියෙනවා නැත්නම් මේක හදා දෙන්න මේක කරන්න වෙන්නේ නැහැ. දැන් මේකේ දීලා තියෙනවා මේ මතක වර්ගවල පිරිවෙල් සහ ප්‍රවේශය කියන ලක්ෂණ අනුව නිවැරදි ආරෝහණ පිළිවෙල ආරෝහණ කියන්නේ පිරිවැයක් වැඩි වෙන්න ඕනි වේගයක් වැඩි වෙන්න ඕනේ නේද ආරෝහණ. එතකොට මේකෙන් ගත්තොත් පිරිවැය අඩුම එක පිරිවැය අඩුම එක ගන්න පුළුවන් දුරස්ත දිට්ඨිකාචනයේදී ඊළඟට දිට්ඨිකාචනයේ D ඊට පස්සේ තමයි B RAM එක ඊට පස්සේ C සහ A. එතකොට EB ED B ED BN ඕනි ඊළඟට CN ඕනි AN ඕනි. උත්තරේ දෙක නේ උත්තරේ දෙක දැන් දෙවෙනි එකට උත්තරේ එන්න ඕනේ දෙක. හැබැයි ඔයාලගේ මාකිස් ස්කීම් එකේ පොඩි දෝෂයක් තියෙන. ඒකේ මම 5 කියලා තමයි දාලා තියෙන්නේ. අර උත්තරේ එන්න ඕනේ දෙක. දෙකට දෙක. හරි. ඊළඟට තුන්වෙනි එක. මෙම් මතක වර්ගවල වාෂ්පශීලී මතක මොනවාද? වාෂ්පශීලී මතක වන්නේ මොනවද අහනවා. ඒ කියන්නේ වාෂ්පශීලී මතක කියලා අදහස් කරන්නේ මෙතන කරන්ට් එක නැතුණාම තියෙන ඩේටාත් නැති වෙනවයි කියන එක. හරි. ඒතර එහෙම වාෂ්පශීලී මතක වලට අයිති වන්නේ වාෂ්පශීලී නොවන ඒවා. වාෂ්පශීලී කියලා කියන කරන්ට් එක නැත්තම් ඩේටා නැති වෙනවා. වාෂ්පශීලී නොවන කියන එකේ අදහස නේද? කරන්ට් එක නැතුව අපිට ඩේටා ගබඩා කරලා තියාගන්න පුළුවන්. එතකොට ඒකට ගන්න පුළුවන් ඔය දිට්ඨිකාචනය, දුරස්ත දිට්ඨිකාචනය ඔන්න ඔය දෙක. D සහ E වාෂ්පශීලී නොවන හතරවෙනි එකට වාෂ්පශීලී නොවන හතරවෙනි උත්තරේ 3 වාෂ්පශීලී නම් ළමයි A B C කියන්නේ 1. හරි පහත ඒවායි සුද්ධ සකසනයට අයත් නොවන සංරචකය. CPU එක ඇතුලේ තියෙන ඇතුලේ නැති ඒවා. දැන් අපි ගත්තොත් එහෙම ROM එක දැන් රෙජිස්ටර් CPU එක ඇතුලේ තියෙන්නේ. ඊට පස්සේ ALU එක CPU එක ඇතුලේ. මතක කාඩ්පත ROM එක hard disk drive පාලනය sorry ඒත් එක CDF CDE කියන ඒවා සුද්ධ සකසනයේ තුල නැහැ. හරි උත්තරේ 5ට 3. දැන් බලන්න ඕකේ තමයි රෙජිස්ටර් ආරාව ALU පාලන ඒකකය. ඔන්න ඔය කොටස් තුනම CPU එක ඇතුළේ තියෙන්නේ. පහසුම ආශ්‍රය උපක්‍රම අතුරින් වේගවත්ම සසම්භාවී ප්‍රවේශය සපයන්න ලබන්නේ කුමකින්ද? පහත උපක්‍රම අතුරින් වේගවත්ම සසම්භාවී ප්‍රවේශය. හරි. දැන් සසම්භාවී ප්‍රවේශය කියලා අදහස් කරන්නේ මොකද්ද? මේ පාර එළිය පේපර් එකේ ප්‍රශ්නයක් දාලා තිබුණා මේ සසම්භාව්‍ය ප්‍රවේශය සම්බන්ධව. සසම්භාව්‍ය ප්‍රවේශය කියලා කියන්නේ පිළිවෙලක් නැතුව අනුපිළිවෙලකින් තොරව ඒකේ තියෙන දත්තවලට පිවිසෙන්න පුළුවන් කියන එක. කිසිදු අනුපිළිවෙලකින් තොරව තියෙන දත්තවලට පිවිසීමේ හැකියාව තියෙනවා කියන එක තමයි සසම්භාවී පිවිසුම කියලා. දැන් ගත්තොත් අපි ගත්තොත් මැග්නටික් ටේප් එකක් ගත්තොත් මැග්නටික් ටේප් එකේ තියෙන්නේ අනුක්‍රමික පිවිසුමක් නේ. එතකොට දැන් අපි ගත්තොත් CD එකක් ගත්තොත් RAM එකක් ගත්තොත් ඕවල තියෙන සසම්භාව්‍ය පිවිසුමක්. හරි. එතනදී වේගවත් මේක මොකක්ද කියලා අහන්න. දැන් ගත්තොත් ප්‍රධාන මතකය CD DVD hard disk ඔය දීලා තියෙන ඔක්කොම ඩිවයිස් වලට සසම්භාව්‍ය ප්‍රවේශයක් තියෙනවා. ඒ කියන්නේ කිසිදු අනුපිළිවෙලකින් තොරව දත්තවලට පිවිසෙන්න පුළුවන් කියන එක. හැබැයි ඔතන බලන්න ඩිවයිස් වලින් ළමයි ඔය දීලා තියෙන ඩිවයිස් වලින් CPU එකට ආසන්නෙම තියෙන එක මොකක්ද? CPU එකට ආසන්නෙම තියෙන ඩිවයිස් එක තමයි මේන් මෙමරි එක. එහෙනම් මේන් මෙමරි එකේ තමයි
ස්පීඩ් එක වැඩිම. වේගවත්ම කියන්නේ අහන්නේ. ඊට පස්සේ පුලන්ජ් එකට සුළු කිරීමක් තියෙනවා. ප්‍රකාශනයක් දීලා සුළු කරනවා මොකක්ද උත්තරය අහනවා. ඔකේ තියෙනවා AB වැඩි කිරීම C dash වැඩි කිරීම AB ධන C සම්පූර්ණ dash වල dash අපි දැන් මෝගන් න්‍යාය දැම්මොත් දැන් ලකුණේ එන්න ඕනි මේ dash එක තියෙනවා මේක කඩලා ලියන්න නේද මෙයා වෙනම ලිව්වා මෙයා වෙනම ලිව්වා නේ පද දෙක ලියලා ඉවර වෙලා වැඩි කිරීම දැන් ලකුණ නා dash එක කඩලා ලිව්වා හරි එතකොට A වැඩි කිරීම B සම්පූර්ණ dash තුන A dash ධන B dash කියලා එන්නේ ඊළඟ අපි මෙතනත් වැඩේ කරන්න පුළුවන් මෙතන මේ මෙයා සම්පූර්ණ එක මෙයා සම්පූර්ණ එකක් විතර සලකලා එතකොට AB dash එක පදයක් C තව පදයක් dash එක කඩලා ලියනවා දැන් දැන් ලකුණු දාන ඊට පස්සේ මේක ඒ විදිහටම ලිව්වා මම එක නීතියයි දැන් මෙතන D මොගන් දැන් මෙච්චරයි ඊට ළමයි A dash dash සමාන A හින්දා මෙතන AB කියලා ලියන්න පුළුවන් C dash ධන මෙතන AB ධන C කියලා කොහොමද ලකුණු එන්නේ නේ හරි බෝඩ් එක පේන්නේ නැල්ලු වෙන්න බෑනේ Recording in progress. බෝඩ් එක පේනවනේ බලන්න පොඩ්ඩක් හරි දැන් මේ අනිත්‍යයට දෙන්න බෝඩ් එක පේන්නේ මොකක් කරගෙන ඉන්නක් තියනවද බෝඩ් එක පේනවා හරි දැන් මේක අපිට ළමයි A ධන A සමානයි A නේ එහෙනම් මම මෙයාටයි සමානයි AB සමාන පද දෙකක් අපි එක පදයක් ලියනවා ඊට C dash ධන C කරනවා A ධන A dash සමානයි A හින්දා හරි නිසා අපි මෙතන C ධන sorry A ධන A dash කියන්නේ එකයි නේ එහෙනම් C ධන C dash කියන්නේ කීයද එකයි ඊළඟට A ධන 1 සමානයි 1යි අපිට උත්තරේ 1යි කියලා එන්නේ. හරි 7 වෙනි එක. විතර පොඩි ප්‍රශ්නයක් තියෙනවා මෙන්න මේ C dash එක හරියට. ඔබට උත්තරේ 1යි කියලා ආපුවේ උත්තර 1යි කියලා ආපුවේ කොහොමද? මේකේ මම දාලා තියෙන්නේ මාර්ක් එකේ දාලා තියෙන වෙන උත්තරය මම ඒක බැලුවේ වෙන්නේ. හරි? ඒතර මෙතන කැඩුනා. ඊට මේ කය දෙකට කැඩුනා මාර්ක් එකේ දාලා තියෙන උත්තරේ ඒකත් වැරදි කියතෝ. ඒකට මේකේ එකක් වැරදිලා තිබුණා දෙවෙනි එකට උත්තරේ එන්න ඕනි 2. ඊළඟට 7ට එන්න ඕනි 1 උත්තරේ 5. හරි? ඊළඟ ගන්න බලමු අපි A ධන AB A ධන AB
හරි A ධන AB කිව්වොත් අපිට කෙලින්ම මේක ලියන්න පුළුවන් A කියලා නේ. බුලන්ජ් ගත්ත නීතියක්ම තියෙනවා. හැබැයි ඔතන ඕල A ධන A dash B කියලා තිබ්බොත් අපිට මේ dash අයින් වෙනවා. A ධන B කියලා ලියන්න වෙනවා. හරි ඔක කෙලින්ම බුලන්ජ් ගත්ත නීතියක්ම තියෙනවා. 7ට උත්තරේ 5 8ට උත්තරේ 1. දැන් ඔගේ පොඩි ප්‍රශ්න ගැටලුවක් තිබුණා මාකින් ස්කීම් එකේ ඔයාලගේ පේපර් බලන්දි පාවිච්චි කරපු උත්තර මේකේ දෙවෙනි එක සමහරව හරි උත්තරයක් නැත්නම් ඇති. ඔන්න නිවැරදි කිරීම කළා එක ඊට පස්සේ 7 වෙනි එක වැරදි උත්තර තමයි මාකින් ස්කීම් එකේ දාලා තියෙන්නේ. ඒක නෝ නිවැරදි කළා. හරි. දැන් මිස්ටේක් එකක්. හරිද? ඊළඟට දීලා තියෙනවා සර්කිට් එකක්. දැන් මෙන්න මේ සර්කිට් එක සමාන ඩිවයිස් එක. හරි මේ සමාන ඩිවයිස් එක කියන්නේ සමාන ගේට් එක අහන්නේ තනි ගේට් එකක්. හරිද? දැන් මෙන්න මෙහෙම තියෙන්නේ. දැන් මෙන්න මෙහෙම එකක් දුන්නොත් අපිට දැන් මේවා කටපාඩම් කරගෙන යන්න ඕනි නැහැ. හදලා ගන්න පුළුවන්. සුළු කිරීම කරලා ගන්න පුළුවන්. දැන් මේකට සමාන එක. මේක අපි ගණන් හදලාම මේක මේ නේද? මේක මොකක්ද කියලා ඔයාලගේ ටියුට් එකේ තියෙනවා. මේ පේපර් එකේ තියෙනවා. මේක මොකක්ද කියලා අපි දන්නවා. මේ මොන ගේට් එකක්ද කියලා දන්නවා. මේක ඇත්තට මොකක්ද? මේක ඇවිල්ලා O ගේට් එකක්. NAND ගේට් පාවිච්චි කරලා හදපු O ගේට් එකක් තමයි මේ තියෙන්නේ. හරිද? හැබැයි දැන් මේකේ මේ තීත්‍රිය මේ දැන් මේක අපි කටපාඩම් කරන් යන්න ඕනේ. අපිට හදලා ගන්න පුළුවන් මම මෙතන AB කියලා ඉන්පුට් එක දුන්නොත් මෙතනින් එළියට එන්නේ A ඉන්පුට් A අකුරේ ඉන්පුට් එන්නේ නේද? A ඉන්පුට් වෙනවා කියන්නේ ඉන්පුට් කරන දෙක ගුණ වෙලානේ එළියට එන්නේ. ඔන්නෝමනේ එන්නේ. මෙතනින් B ඉන්පුට් කරනවා B වැඩි කිරීම B වල ඩෑෂ් කියලා එළියට එන්නේ. මේ දෙන්න ඉන්පුට් කරාට පස්සේ මේ දෙන්න ගුණ කරලා ඒක අනුපුරගේ තමයි එළියට එන්නේ මෙතෙන්. හරි? දැන් මේක සුළු කරොත් එහෙම B මොකද දැම්මොත් එහෙම A ඩෑෂ් එක කඩනවා දල් ලකුණක් වෙනවා B වැඩි කිරීම B ඩෑෂ් ඩෑෂ්. හරි? ප්‍රධාන ඩෑෂ් එක කැඩුවා D මොකද දාන්න. ඊට පස්සේ A ඩබල් කම්ප්ලිමන්ට් ඇයි වෙනවා. නේද? මෙයා A කියලා ගත්තොත් A ඩෑෂ් ඩෑෂ් සමාන A නිසා හරි මෙතන මට A ඩෑෂ් ඩබල් කම්ප්ලිමන්ට් ඉංග්‍රීසි ලියන්න පුළුවන්. A වැඩි කිරීම A සමාන A B ඔන්න බලන්න සුළු කරාට පස්සේ මොකක්ද? A ධන B කියලා කියන්නේ මොකටද සමානද? O ගේට් එකට සමානයි නේ. ඒතර අපිට උත්තරේ 9ට උත්තරේ 2. ඔය ආකාරයට සාර්වත්‍රික ద్వාර ටික ලබා ගන්න විදිය සුළු කරලා ගන්න පුළුවන්. කටපාඩම් කරන් යන්න අවශ්‍ය නැහැ. නේද? සාර්වත්‍රික ద్వාර තියෙනවනේ. මොන සාර්වත්‍රික ద్వාර? NAND ගේට් එකයි NOR ගේට් එකයි. NAND ගේට් එක පාවිච්චි කරලා අපිට හදන්න පුළුවන් AND ගේට් එක, O ගේට් එක, NOT ගේට් එක මූලික ద్వාර ටික හැදිලා හැකි. NOR ගේට් එක පාවිච්චි කරලා මූලික ద్వාර ටික හදන්න පුළුවන්. ඒ වගේම ඔය කියන AND ගේට් එක සහ NOR ගේට් එක කියන සාර්වත්‍රික ద్వාර පාවිච්චි කරලා වෙනත් ඕනම ద్వාරයක් හදන්න පුළුවන්. ඒ කියන්නේ එක්ක අපිට NAND ගේට් පාවිච්චි කරලා ඔය මූලික ద్వාර හදන්න පුළුවන්. ඊට පස්සේ ඔය තව දැන් NAND ගේට් පාවිච්චි කරලා NOR ගේට් පව හදන්න පුළුවන්. සරලව කිව්වොත් එහෙම NAND ගේට් වලින් ඕනිම අනිත් ద్వාරයක ලොජික් එක හදා ගන්න පුළුවන්. NOR ගේට් වලින් අනිත් ඕනිම ద్వාරයක් NOR ගේට් වලින් NAND එක හදන්නත් පුළුවන්. හරි? පිළිපොලක් හදන්නත් පුළුවන්. හරි? ඒ නිසා තමයි ඔය සාර්වත්‍රික ద్వාර කියලා කියන්නේ NAND ගේට් සහ NOR ගේට් වලින් වෙනත් ඕනිම ద్వාරයක තර්කය නිර්මාණය කළ හැකි නිසා තමයි සාර්වත්‍රික ద్వාර කියලා අපි හඳුන්වන්නේ. හරි. දැන් ඊළඟට 12 වෙනි එක 12 වෙනි ප්‍රශ්නේ. මේකේ දීලා තියෙනවා A ධන B වැඩි කිරීම B. හරි දැන් මෙතන අපි මේ වෙනම ලියුවොත් එහෙම B වැඩි කිරීම A ධන B කිල්ලුවොත් මොකක්ද වෙන උත්තරේ? මේක ඇත්තටම එන්නේ උත්තරේ B කියලා එන්නේ. කෙලින්ම නීතියක් තියෙනවා කියන්නේ මේ බුලෙන්ජ් ගත්ත නීතියක් තියෙනවා අපිට මේක කෙලින්ම B කියලා ලියන්න පුළුවන්. නේද? අපි දන්නවා A වැඩි කිරීම A ධන B සමාන A කියලා ලියන්න පුළුවන්. හරි? එතකොට තේරුණා නේද? දැන් මේක මේ
මේක තමයි නීතිය යනවා අපිට මේකෙත් කෙලින්ම B කියලා ලියන්න පුළුවන් නේද? ඉතින් B කියලා මේකේ නම් උත්තරයක් නෑ නේද? ඒ නිසා මම ඔකට all කියලා දුන්නා. ඔය 12 වෙනි එක 12 වෙනි එක all ඊට පස්සේ 11 වෙනි එකට උත්තරේ 4 11ට 4 උත්තරේ 9ට 2 9 10 වෙනි එක අපිට හදන්න බැරුණානේ 10 වෙනි එක හදන්නවා 10 වෙනි එක අපි හදමු A B මෙන්න මෙහෙම තියෙනවා NAND gate එකක් NOR gate එකක් තියෙනවා AND එකක් තියෙනවා. ඒතර මෙතනින් එළියට එන්නේ A වැඩි කිරීම B මේක ළමයි NOR gate එකන්නේ. මෙතන එනවා B ධන B වල සම්පූර්ණ ඩෑෂ් එක. එළියට එන්නේ නේ. හරි. එතකොට මෙයා මෙතනින් ඉන්පුට් වෙනවා මෙයා මෙතනින් ඉන්පුට් වෙනවා. එතකොට මෙතන ඇවිල්ලා මේ තියෙන්නේ NAND gate එකක්. එහෙනම් A වැඩි කිරීම B වැඩි කරනවා B ධන B ඩෑෂ් වල ඩෑෂ් වලින්. මෙයා ඉන්පුට් වුණා මෙතනින් මෙයා ඉන්පුට් වුණා මෙතනින් A දෙනා ගුණ වෙලා ඒකේ සම්පූර්ණ ඩෑෂ් එක. එහෙනම් A වැඩි කිරීම B ධන B සම්පූර්ණ ඩෑෂ් වල ඩෑෂ්. හරි දැන් මේක අපි දුරු කරන්න ඕනේ. දුරු කළා ඔය කියන උත්තර වලින් එකක් එනවාද කියලා පොඩ්ඩක් බලන්න ඕනේ නේද? හරි. එතකොට A වැඩි කිරීම B D Morgan ඩෑෂ් එක දැම්ම ධන ලකුණ B ධන B වල සම්පූර්ණ ඩෑෂ් වල ඩෑෂ්. හරි. එතකොට මම මෙයා ලියුවා මෙහෙම මෙයා මෙහෙම ලියුවා වැඩි කිරීම ධන ලකුණ ඩෑෂ් එක අල්ලලා ලියුවා. හරි දැන් ඩබල් කම්පියුටර් අපි අයින් කරන්න යනවා A වැඩි කිරීම B ධන ඊළඟට B ධන B කියලා. හරි ඊට පස්සේ A වැඩි කිරීම B ධන B කියලා කියන්නේ B. එහෙනම් මේක මට B කියලා ලියන්න පුළුවන්. නේද? අපි දන්නවා ළමයි A ධන A වැඩි කිරීම B කියලා ලියුවොත් A කියලා ලියන්න පුළුවන් නේද? එහෙනම් මෙතන වරහණක් මෙහෙම දාගත්තොත් B මේ මීට සමාන සිද්ධියක් උතන තියෙන්නේ නේද? මේකට සමාන එකක් නේ. එහෙනම් අපිට කෙලින්ම B කියලා ලියන්න පුළුවන්. 10 වෙනි එකට උත්තරයක් නැහැ. සුළු කිරීමෙන් එන උත්තරේ නම් මෙන්න මේක. හොඳයි. මේක තමයි උත්තරේට එන්නේ. ඒතර උත්තරයක් නැති හින්දා ඔය 10 වෙනි එකට මම ඕල් කියලා දානවා. හරි? ඒ වගේම ඔය 12 වෙනි එකටත් උත්තරයක් නැහැ. ඒක සුළු කරලා එන උත්තරයක් නැහැ. 12 වෙනි එක මෙන්න මෙතනම සුළු කරලා තියෙනවා. හරි? ඒක උත්තර දෙක ඔන්න බලා ගන්න ඕනේ කෙනෙක් ඉන්නවා. මෙතන B මෙතන B කියලා එන්නේ. ඊට පස්සේ නතර පහත පෙන්නන සර්වත්‍රික ස්වභාවයේ සදා ඇති තාර්කික පරිපථයේ සලකන අර කලින් වගේම ප්‍රශ්නයක්. මේ සර්කිට් එකම දැන් මේකෙන් අපිට ආපු උත්තරේ මේ NAND gate පාවිච්චි කරලා OA එක හදන එකනේ. එතකොට ඔය සර්කිට් එකමයි මෙතන O gate උනොතින් ඔන්න තියරි ටියුබ් දැන් පෙන්නලා බලන්න පුළුවන් මේ O gate උනොතින් O gate පාවිච්චි කරලා මේක හැදුවොත් එහෙම එන්නේ මොකද්ද ළමයි? AND gate එකක් එන්නේ. මාරු වෙනවා. කොයි එකද AB ඩබල් බාන්නවද කියලා අහන්නේ කොයි එකද දන්නේ නැහැ නේ. මයික් එක ඔන් කරලා පොඩ්ඩක් ඇහුවොත් කියන්න පුළුවන්. 10 නේද? ඕ අපි 10 වෙනි එක හැදුවේ කොහෙද? මේකනේ. මේ ප්‍රශ්නේ කියන්නේ මයික් එක ඔන් කරලා කියන්නේ. ඒක මොකක්ද අහන්නේ එතකොට? කොතනද? මයික් ඔන් කරලා ටක් ගාලා. මේකේ උත්තරය දාන්නේ. තව දිනවල ටයිප් මේ මගේ මයික් පොට ඔන් කරලා කියන්න කොහොම කොට මට දැන් ප්‍රශ්න මේ මැසේජ් කියවක අමාරු වැඩි කරන්නේ. මයික් ෆෝන් ඔන් කරලා අහන්න කොතනද කියලා. කිසි අවුලක් නැහැ.
ඒකේ a.b මේ ඩබල් වෙන්නේ කොහොමද? මෙතන AND ගේට් එකක්. ඉතරේ වැඩි කිරීම B. මෙතන B ධන B වල ඩෑෂ්. ඒ දෙන්න ඉන්පුට් හරි. මෙතන හරි. ඉතර මෙතන මෙයා ඉන්පුට් වුණා. මෙයා මෙතන ඉන්පුට් වුණා. ඊට පස්සේ සම්පූර්ණ ඩෑෂ් එක වැටෙනවා. හරිනේ. මෙයා ඉන්පුට් වුණා. මෙයා ඉන්පුට් වුණා. හරි. ඊට පස්සේ කවුතුළු කරොත් එහෙනම් මෝගන් දැම්මොත් A වැඩි කිරීම B සම්පූර්ණ ඩෑෂ් වුණොත් A ඩෑෂ් ධන B ඩෑෂ් කියලා එනවා. මෙයා වෙනම ලිව්වා. මෙයා ඔව් එක කම්ප්ලිමන්ට් එක එන්නේ. හරි හරි. ඒක දැවුවේ. හරි. එක කම්ප්ලිමන්ට් එකයි එන්නේ නේ. එහෙම වුණොත් නම් උත්තරයක් තියෙන ඇති නේ බලමු පොඩ්ඩක්. 10 වෙනි එක 10 වෙනි එකට මම මාකට් ස්කීම් එකේ උත්තරේ දාලා තියෙන්නේ ඕල් කියලා විල තියෙනවා බලමු සුළු කරලා. මෙයා වෙනම ලිව්වා, මෙයා වෙනම ලිව්වා. ඩෑෂ් එක අල්ලලා ලිව්වා. ඊළඟට මේක හදාගෙන යන්න අපි. ඊළඟමයි A dash dash සමාන A නේ. එහෙනම් මට කියන්න පුළුවන් A වැඩි කිරීම B සම්පූර්ණ dash දාන මෙතන B ධන B කියලා ලියන්න පුළුවන්. නේ? මේ පදේ නේද? ඊළඟට A ධන A සමාන A හින්දා A වැඩි කිරීම B සම්පූර්ණ dash ධන මෙතන B කියලා අපිට ලියන්න පුළුවන්. හරි? ඊළඟට මේක අපි නැවත D මෝගන් දානවා A වැඩි කිරීම B සම්පූර්ණ dash කියන එක A dash ධන B dash මෙතන A dash ධන B dash ඔක්කොම දාලා පුරින්ද මට එකට ලියන්න පුළුවන්. හරි? ඊළඟට A ධන A dash කියන්නේ 1යි A dash ධන 1යි. ඊට පස්සේ A ධන 1 කියලා කියන්නේ 1යි. එහෙනම් මෙතන උත්තරේ 1යි. හරි නේද බලන්න දැන්. 10ට උත්තරයක් තියෙනවා 10ට උත්තරේ 4ක. අර මේ ගණන් හදද්දී දැන් මම මාකට් ස්කීමේ දාපු ප්‍රශ්න උත්තර කීප වැරදිලා තියෙනවා. හරි? ඒවා නිවැරදි කරගන්න. දැන් හරි නේද බලන්න පොඩ්ඩක්. හරි. හරි. ඒතර මේ මගේ අතින් මේ මම උත්තර ලියද්දී තුනක් වැරදිලා තියෙනවා. මම හදාගෙන දැන් මොන ආයෙ පාරක් ඒවා වුණා. ඒවා නිවැරදි කරගන්න. ඊට පස්සේ SQL කෝඩ් එකක් දීලා තියෙනවා. SQL එකක් දැන් මේකේ බලමු පොඩ්ඩක් පාසලක අධ්‍යාපන සංවර්ධන විභාග නියෝජ්‍ය විදුහල්පතිවරයෙකු සදස්වතුන් ඇතුළත් වීමේ අංක ශිෂ්‍ය නාමය ඊට පස්සේ අදාළ අංශයේ ලිපිනය උපන් දිනය පවත්වා ගැනීම සඳහා දත්ත සමුදාය සකස් කරන්න අවශ්‍ය වේ. එක් එක් විෂය සඳහා ශිෂ්‍යයා ලබාගත් ලකුණුද දැනගැනීම පිළිබඳව අවශ්‍ය වේ. ඊට අවස්ථාවට අමතරව එක් එක් අංශයේ ගුරුවරුන්ට පවර ඇති විෂයන් දැනගැනීමට අවශ්‍ය වේ. හරි. එතකොට දැන් මේකේ කියනවා මෙන්න මේ ටික ශිෂ්‍යයාගේ ඇතුළත් වීමේ අංකය ශිෂ්‍යයාගේ නම අංශ කේතය සහ ලබාගත් ලකුණු අයත් ප්‍රධාන ඉස්වත් ලබන්නේ පහත් දැක්කම කවර SQL ප්‍රකාශය මගින්ද අපි SQL ප්‍රකාශය ලියමු. හරිද? අපිට මෙන්න select කරන්න ඕනි මොනවද? admin number ඊට පස්සේ student name එක section code ඊළඟට obtained mark ඔන්න ඔය ටිකේ columns ටික අපි දෙන්න ඕනේ නේද? ඔය columns ටික දෙන්න ඕනේ. මම ලිව්වා admin number student name section code obtained mark. හරිද? දැන් ඊළඟට දැන් බලන්න ඕනේ admin number කියන එක අපිට ගන්න තියෙන්නේ කොහෙන්ද?
ඇඩ්මින් නම්බර් එක ස්ටුඩන්ට් නේම් එක අනිවාර්යයෙන් මට ගන්න වෙන්නේ කොහෙන්ද තමයි ශිෂ්‍යයාගේ නම තියෙන්නේ කොහෙද ස්ටුඩන්ට් වගේ මම මේ වගු ටික ලියනවා හොඳේ අවශ්‍ය දත්ත ගන්න පුළුවන් වගු ස්ටුඩන්ට් නේම් එක ගන්න වෙන්නේ ස්ටුඩන්ට් වගේ හරිද ඊළඟට අංශකේතය සෙක්ෂන් කෝඩ් එක හරි සෙක්ෂන් කෝඩ් එක අපිට ගන්න පුළුවන් සෙක්ෂන් කෝඩ් එකේ තියෙන ළමයි වගු දෙකක තියෙනවා සෙක්ෂන් වගුවේ තියෙන ස්ටුඩන්ට් වගුවේ තියෙනවා ඊට පස්සේ සෙක්ෂන් obtain mark කියන එක තියෙන්නේ කොහෙද මාක් කියන වගුවේ තියෙන්නේ හරි එතන අපිට දැන් අනිවාර්යයෙන් මේ වැඩේට ඕන් වෙනවා ළමයි පොඩ්ඩක් බලමු from student වගුව ඕන් වෙනවා obtain mark තියෙන මොන වගේද ළමයි mark වගුව ඕන් වෙනවා නේද හරි එතකොට මම මෙන්න මේ කොලම් ටික තෝරන්න කියනවා ස්ටුඩන්ට් වගුවෙන් සහ මාක් වගුවෙන්. එතකොට අපිට දැන් එතන මොකද ස්ටුඩන්ට් නේම් එක ස්ටුඩන්ට් වගුවෙන් තියෙන්නේ. ඔප්ටේන් මාක් කියන එක තියෙන්නේ මාක් වගුවෙන්. ඒ නිසා from කියලා ඒ ටේබල් එක දාන්න ඕනේ කොහොමද? හරි. එතකොට ස්ටුඩන්ට් වගුවෙන් තව අපිට මේ ඇඩ්මින් නම්බර් එකක් ශිෂ්‍යයාගේ ස්ටුඩන්ට් ඇඩ්මින් නම්බර් එකක් ගන්න පුළුවන් නේද? එහෙනම් මට මේ ස්ටුඩන්ට් වගුවෙන් කොලම් දෙකක් ඇඩ්මිෂන් නම්බර් එකයි ස්ටුඩන්ට් නේම් එකයි දෙකම ගන්න පුළුවන්. සෙක්ෂන් කෝඩ් එක කොහෙන්ද ගන්න පුළුවන්? මේ වගු දෙකේ කොහෙද සෙක්ෂන් කෝඩ් එක තියෙනවද? වගු දෙකේ කොහෙද මාක් වගුවේ සෙක්ෂන් කෝඩ් එක තියෙනවද? නැහැ. ස්ටුඩන්ට් වගුවේ තියෙනවද? නැහැ. එහෙනම් සෙක්ෂන් වගුවත් අපිට ඕනියව නේද? ඔන්න බලන්න මම මේ ගොනු කරන අනුපිළිවෙල. දැන් අපිට ස්ටුඩන්ට් නේම් එක අනිවාර්යෙන් තියෙන්නේ කොහෙද? ස්ටුඩන්ට් වගුවේ. හරි. ඔබ්ටේන් මාක් කියන එක අනිවාර්යෙන් තියෙන්නේ කොහෙද? මාක් වගුවේ. ඒ නිසා මේ වගු දෙක ඕනියව. ඒතර කොහොමද මේ වගුවේ ගන්න හින්දා මම ඇඩ්මිෂන් නම්බර් එක මේ ස්ටුඩන්ට් වගුවෙම ගන්නවා. හරි අවුලක් නැහැ මේ තුනක් හරි දැන්. හැබැයි සෙක්ෂන් කෝඩ් එක අපිට ගන්න වෙන්නේ කොහෙන්ද? ස්ටුඩන්ට් වගුවෙන් ගන්න පුළුවන්. ස්ටුඩන්ට් වගුවෙන් අපිට සෙක්ෂන් කෝඩ් එක ගන්න පුළුවන් නේ. ඒකෙන් ගන්නත් පුළුවන්. හරි එහෙනම් මම මෙතන ස්ටුඩන්ට් කියලා දාන්නම්කෝ ස්ටුඩන්ට් වගේ තුනම තියෙනවා. එහෙම නැත්නම් අපිට පුළුවන් මේක ගන්න පුළුවන් සෙක්ෂන් වගුවෙන් ගන්නත් පුළුවන්. නේද? බලන්නකෝ සෙක්ෂන් කෝඩ් එකේ තියෙන සෙක්ෂන් වගුවේ ඊට පස්සේ ස්ටුඩන්ට් වගේ ඔය දෙකෙන් එකක. එතකොට අපිට මේක ළමයි මේ සෙක්ෂන් කෝඩ් එක ස්ටුඩන්ට් වගේත් අඩංගු වෙලා තියෙනවා. ඒ කියන්නේ කිසියම් ශිෂ්‍යයෙක්ගේ ඇඩ්මිෂන් නම්බර් එකයි, උගේ නමයි, උගේ සෙක්ෂන් එකයි එක ගත්ත ලකුණු තමයි අහන්නේ. ඒතර ඔය ස්ටුඩන්ට් වගේම අපිට ස්ටුඩන්ට් නම්බර් එකයි, ඇඩ්මිෂන් නම්බර් එකයි, ස්ටුඩන්ට් නමයි, උගේ සෙක්ෂන් කෝඩ් එක ගත්ත හැකිනේ. අවුලක් නැහැ කෝඩ් එක නහන්නේ නේද? හරි. ඒතර මම ඒ නිසා එන්න ස්ටුඩන්ට් වගුව ගත්තා. හරි හැබැයි ඔප්ටේන් මාක් කියන එක අනිවාර්යෙන් මාක් වගුවේ තියෙන්නේ. ඔන්න ඕක තමයි query එක. හරි. එතකොට ඕක තියනවද? මේක තියනවද? පළවෙනි උත්තරේ admission number, student name, subject name, subject admin number, student name, හරි section subject code කියලා එකක් subject code කියලා එකක් ගන්න කියලා නේද section code කියලා ගන්න තියෙන නේද එන එක වැරදි දෙවෙනි එක student number student name මෙතන ඔය කියන්නේ student dot බලන්න student dot admin number හරි එතන student dot name එහෙම ගන්නත් පුළුවන් student name ඊට student dot ඔගේ subject නම් දැන් බලන්න මේකේ මෙන්න මෙහෙම ලියුවොත් මොකක්ද තේරුම මේ බලන්න මේ ටිකක් වෙලා ප්‍රශ්නයක් කමන්න අපි සාකච්ඡා කරමු student dot admin number කොහොමද මොකක්ද මේකේ තේරුම student ඔගේ admin number එක ගන්නයි කියලා ඒක හරි එහෙම ගන්න පුළුවන් දැන් හැබැයි බලන්න student වගේ admin number එක ගන්නවා student name එක ගන්නවා හරි දැන් මේකේ
කොන්දේසියක් දෙන්න ඕනේ. මොකද්ද කොන්දේසිය? where student වගේ admin number සමාන වෙන්න ඕනි. මොකටද? mark වගේ admin number එකට. mark වගේ admin number එක. ඔන්න ඔක තමයි කොන්දේසිය. ඔක තමයි query එක. හැබැයි දැන් මෙන්න මෙතන පොඩි ප්‍රශ්නයක් තියෙනවා. මොකක්ද දන්නවද? තව දෙයක් කියන්නම්. මේ admin number කියන එක student වගේ තියෙනවා. තව බලන්න mark වගේ තියෙනවා. එතන අපි දන්නවා මේක ලියද්දි මෙතන මෙහෙම ලියුවොත් වැරදි. අපි කියන්න ඕනි student වගේ admin number කියලා එන්න ඕනි මේක. නැත්තම් මොකද වෙන්නේ ප්‍රශ්නේ? මෙයාට හිතා ගන්න බෑ මේ admin number එක කොහෙන්ද student වලින් ගන්නවද mark වලින් ගන්නවද. දැන් ඔයාලා මේ වගේ core එකක් ලියන්න දුන්නොත් දැන් අපිට මේ උත්තරේ තියෙන බලමු. select කරන්න student වගේ admin number එක, student name, section code, obtain mark. හරි. උත්තර බලන්න ඔය උත්තරයක් තියෙනවද? පළවෙනි උත්තරේ වැරදි. ඇයි පළවෙනි උත්තරේ වැරදි? නිකම්ම admin number කියලා දාලා තියෙන්නේ. එහෙම දැම්මු ප්‍රශ්නයක්. මොකද වෙන්නේ? නිකම්ම admin number කියලා දාන්න බෑ. මොකද මේ student වගේ admin number එක තියෙනවා, mark වගේ admin number එක තියෙනවා. නේද? එතකොට අපි ගන්නෙ මොන වගේද කියලා කියන්නේ ඒක කියලා නෑ පළවෙනි එක. ඒ නිසා පළවෙනි එක වැරදි. දෙවෙනි එක student.admin number. ඒක හරි. ඊට පස්සේ student name හරි. ඒ student subject number කියලා එකක් එහෙම එකක් නෑ නේද කොහෙවත් දාන්න එක. නැත්නම් එකක් වැරදි. ඊට student තුන්වෙනි එක student.admin number, student name, subject number. ඇත්තටම subject number කියලා එකක් කොහෙවත් නෑ. මේක වෙනම දෝම එක මුද්‍රණ දෝෂයක් දෙමින් මේක ටයිප් කරනවා දෝෂයක් කරලා තියෙනවද දන්නේ නෑ. subject number කියලා එකක් මේ කියනවා. හරි. ඒතර මේකේ එහෙම බැලුවොත් තමයි එක උත්තරයක්වත් හරි උත්තර නෑ. සමහරට ඔය උතන දැන් මෙතන පොඩි ප්‍රශ්නයක් තියෙනවා. මොකද්ද මේ section code කියන එක වෙනුවට තමයි ඔය subject number කියලා එකක් කියන්නේ. හැබැයි එහෙම subject number කියලා වෙනම වගුත් තියෙනව නේද? හරි. ඒතර අපිට මෙන්න මේ උත්තරේ කොහෙවත් නැහැ. මේක තමයි හරි උත්තරේ. ඒතර ඕගලන්ට මේ SQL ප්‍රකාශනයක් දීලා තෝරන්න කියලා කිව්වොත් ඔයාලා ලියන්න පටන් ගන්න කොහොමද? ඉස්සෙල්ලාම ලේසිම වැඩේ තමයි අපිට ඕනේ කොලම් ටික මෙතෙන්ට දාගන්න. මේ මම ලිව්වේ මම දැන් ලිව්වා. හරි. select කරන්න admin number. ඉස්සෙල්ලා මම admin number එක ඕන ලිව්වා. අර කතන්දර ගෑයින් කරමුකෝ. එක කොලම් එකක්. student name එක ලිව්වා. section code එක ලිව්වා. obtain mark කියන ඔය හතර ලියාගත්තා. ඊට පස්සේ අපි බලන්න ඕනේ ඔය කොලම් හතර තියෙන්නේ මොන වගුවලද කියලා. ඔය කොලම් හතර මොන වගුවලින්ද ගන්න පුළුවන් කියලා බලන්න ඕනේ. ඒතර අපි දන්නවා student වගුවෙන් ගන්න පුළුවන් admin number එකයි student name එකයි. එහෙනම් මම මේ student name එකයි admin number එක ගන්නයි කියලා student වගුව මෙතෙන්ද දැම්මා. ඊට පස්සේ section code එකක් තමයි නේද? හරි. ඊට පස්සේ section code එකක් කොහෙද තියෙන්නේ? section code එකක් ඔය student වගුවේ තියෙනවා. ඒක අපි දන්නවා student වගුව මම මෙතන ඉස්සෙල්ලා මම column ටික ලිව්වා. column ගන්න පුළුවන් වගුව මොනවද කියලා හොයලා student වගුව දැම්මොත් මේ තුනම shape. ඊට පස්සේ obtain mark එක ගන්න අනිවාර්යයෙන් mark වගුව ඕනේ. ඊළඟට බලනවා අපි repeat වෙනවා තියෙනවද කියලා. දැන් student number admin මේ ගත්ත column වලින් admin number කියන එක මේ දෙකේම තියෙනවා. එහෙනම් අපි පැහැදිලිව කියන්නේ මොකෙන්ද ගන්න කියලා. ඒ නිසා තමයි අපි මෙතන දාන්නේ student.admin number. නැත්නම් මෙයාට හිතා ගන්න බෑ admin number එක මෙතනින් ගන්නද මෙතනින් ගන්නද දැන් confuse වෙනවා මේ code එකේ error එකක් එනවා. හරි? ඒතර අපි කියන student වගේ admin number එක ගන්න එක. ඒතර හරි. මෙයාට අවුලක් නැහැ. student name එක තියෙන්නේ මෙයාගේ විතරයි. section code එකේ තියෙන්නේ මෙයා වගේ විතරයි. obtain mark තියෙන්නේ මේ වගේ විතරයි. ඊට පස්සේ කොන්දේසි දානවා මේක join කරන්නේ කොහොමද? student වගේ admin number එක සමාන වෙනෝනි mark වගේ admin number එකට. ඒතර මතක තියාගන්න ලියන්න දුන්නොත් මේවා capital simple වල මාරු නොවි හරියට ලියන්න අන්තිමට semicolon එන්න. ඔය උත්තරේ කොහෙවත් නැහැ. මතක තියාගන්න තව කාරණයක්. කොලම් වල නම් වෙන් කරද්දි කමාවල් දාන්න ඕනි. වගුවල නම් වෙන් කරද්දි අනිවාර්යෙන්ම කමාවල් දාන්න. මෙන්න මේක තමයි නිවැරදි SQL core එක ඕනි නම් ඔන්න සටහනක් දාගන්න. ඕකේ නම් උත්තරයක් නැහැ අත්‍තරම ළමයි.
වැරදි දීලා තියෙන උත්තර ඔක්කොම. දහතුන AND ගේට් එකේ ඉන්නේ. ඒ කියන්නේ දෙක. මේක සටහන් කරගන්න ළමයි. සටහන් කරගන්න. හොඳ ප්‍රශ්නයක්. හැබැයි උත්තර නැහැ. ගැටලුවක් නැහැ අපිට. අපි උත්තරේ ගන්න විදිහ අපිට හදාගත්තනේ. Progress. හරි නේද? හරි ඊළඟ ප්‍රශ්නේ පහක් දැකින සම්බන්ධතාවය සලකන්න. දැන් මේකේ දීලා තියෙනවා මේ ටීචර් කියලා ටේබල් එකක්. ඒකේ තියෙනවා teacher ID, teacher name, city, NIC, salary, email. Okay, primary key එක මොකක්ද? teacher ID කියන එක නේ. ඊළඟට මේකේ දීලා තියෙනවා ටීචර් සබතාමත් දක්වන පහක් දැකින කුමන SQL ප්‍රකාශයේ වාග්රීති යන නිවැරදි වේද? කියන්නේ මොන SQL ප්‍රකාශය නිවැරදිද කියලා අහනවා. දැන් පළවෙනි එක වැරදි. පළවෙනි එක ළමයි මෙන්න මෙහෙම දාලා තියෙනවා. මෙහෙම දාන්න අපි දන්නේ නේද? මෙන්න මෙහෙම ඩබල් කොටේෂන් දානවා. මෙන්න මෙතන දීලා තියෙනවා. මෙන්න මෙහෙම කමාවක්. මෙන්න මෙහෙම ඔය වගේ මේ වගේ සින්ටැක්ස් අපි ඉගෙනගෙන නැහැ. තුන්වෙනි එකත් දැන් ටීචර් ඕල් කියලා බෑ. select teacher ID කියලා දැන් බලන්න teacher ID කියලා ඊළඟට ඔයගොල්ලන්ට පේන semicolon එකක් දාලා තියෙනවා. එහෙම semicolon දාන්න බෑ. දෙවෙනි එක select කරන්න teacher name අවුලක් නැහැ teacher name කියලා එකක් column එකක් වගේ තියෙනවා. comma ඊළඟ column එකේ NIC තියෙනවා column එකක් from teacher හරි. ඒක හරි දෙවෙනි එක හරි. ඔකේ select කියන වචනේ from කියන වචනේ capital N කියලා නියමයක් නැහැ. ඒ සාමාන්‍ය එක නීතියක් නෙවෙයි රීතියක් කැපිටල් දාන්නේ කැපිටල් දැම්මොත් මොකද වෙන්නේ? අපිට කෝඩ් එක තේරුම් ගන්න ලේසියි. તો හතරවෙනි එක වැරද්ද තමයි select teacher ID and NIC and කියලා එකක් දාන්න බෑ ළමයි. මම කිව්වා මේ කොලම් වෙන් කරද්දී කමා වලින් තමයි වෙන් කරන්නේ. ඒතර 15 උත්තරේ 2. 16 පහ දක්වන සමතමත්වේ පහ ඇති සම්බන්ධතා සලකන්න. person කියලා වගුවක් තියෙනවා last name first name address කියලා දීලා තියෙනවා. නිවැරදි නොවේද? නිවැරදි නොවන එක අහන්නේ. දැන් අපේ වගුව තමයි මෙන්න මෙහෙම තියෙනවා. මේ person කියලා වගුවක් තියෙනවා. ඔය person කියන වගුවේ තියෙනවා ළමයි මෙන්න මෙහෙම හරි insert into person values කියලා දානවා නලින් පෙරේරා කැන්ඩි ඔය තුනම text data කියලා අපි අඳුරගත්ත කොහොමද quotation වලින් වෙන් කරලා තියෙන්නේ quotation වලින් වෙන් කරලා තියෙන්නේ එහෙනම් ඒක හරි ඒ උත්තරේ කියන්නේ ඒක නිවැරදි SQL ප්‍රකාශනය කියන්නේ මේ කොලම් තුනට අගයන් තුනක් ඇතුළත් වෙනවා text data විදිහට වැටෙන ප්‍රශ්නයක් නැහැ. මොකද last name first name address ඉන්නවා. දෙවෙනි එක select කරන last name first name from person where last name like තමයි like එකත් එක්ක p asterisk නෙවෙයි යන්නේ. මොකද්ද මේක නෙවෙයි ඉන්නේ මොකද්ද p අපිට දාන්න පුළුවන් percentage mark එක නේ. ඒ කියන්නේ p අකුරෙන් පටන් ගන්න ඒවා කියන එක නේද? ඔය ටියුට් එකේ තියෙනවා අපි p අකුරෙන් පටන් ගන්න ඒවා කියලා කියන්නේ. හරි. එතකොට ඕකේ
මේ දෙවෙනි එක වැරදි. තුන්වෙනි එක පොඩක් බලමු. update person set address කෑගල්ල. හරිනේ set address කෑගල්ල quotation හරියට තියෙනවා. උලක් නැහැ. where last name සමානයි පෙරර එකත් හරි. delete from person where last name සමානයි පෙරර. ඒ කියන්නේ person වගේ delete කරන්නලු last name එක පෙරරව නැහැ. ඒකත් හරි. drop table person වගේ අයින් කරලා දාන්න එකත් හරි. ඒකට 16 උත්තරේ 2. 16 උත්තරේ 2. ඊළඟට 17 පහක් දැක්කම දත්ත සමුදාය මෙහෙම සලකන්න. වගුවකින් දත්ත ඉවත් කිරීම, වගුවකට නව දත්ත ඇතුළත් කිරීම, වගුවක ඇති දත්ත විකරණය කිරීම. විකරණය කියලා කියන්නේ වෙනස් කරනවා කියන එක. විකරණය කිරීම, වගුවකින් දත්ත සමුද්දරණය කිරීම. හරි? එතකොට ඔන්න ඔකට ගැලපෙන SQL ප්‍රකාශ මොනවද? delete පිළිවෙලි පිළිලක් ගෝ delete කරන, ඉවත් කරන delete, දත්ත ඇතුළත් කරන insert නේද? ඒතර උත්තරේ 5. 17ට උත්තරේ 5. 18 ජාලය තුළදී පරිගණකයක් හඳුනාගන්න IP ලිපිනයක් භාවිතා වේ. IP ලිපිනයක් සැකසීමේදී උපජාල ආවරණයේ ඉතා වැදගත් වේ. හරි IP එකක් සකස් කරද්දී සබ්නෙට් මාස්ක් එක ගොඩක්ම වැදගත් වෙනවලු. ඒතර උපජාල ආවරණයක් 256 ලෙස නිවැරදි ප්‍රකාශය 256 වෙන්න බෑනේ. ඔක 255 වෙන්න. උපරිමේ 255 තමයි යන්න ඕනේ. මොනවාද මේ IP address එකක 32 bit IP address එකක එක කොටසක දශමයක අනිවාර්යෙන් 255 තමයි උපරිම. පළවෙනි එක වැරදි. නිවැරදි නම් දෙවෙනි එක සෑම උපජාලාවරණයක අංක 255 වැඩි පැවතිය නොහැකි. ඒක හරි. අන්තිම බලමු. සෑම ජාල පන්තියකම උපජාලාවරණ අගයන් සමානව පවතී. ඒක වැරදි. නේද? A පන්ති උපජාලාවරණය B පන්ති උපජාලාවරණය C එකෙන් වෙනස් වෙනවා. උපජාල ආවරණයක් ස්ථාන ප්‍රදේශ ජාලයකට අවශ්‍ය නොවේ. වැරදි. ස්ථාන ප්‍රදේශ ජාලයකට ඕනම නෙට්වර්ක් එකක් හදද්දී අපිට උපජාල ආවරණය අනිවාර්යෙන් අවශ්‍ය වෙනවා. හරි? අනිවාර්යෙන් ඕනේ. ඊට පස්සේ පහත ප්‍රකාශ සැලකිල්ලට ගන්න ගුවන්විදුලි තරංග අපිට උත්තරේ අරගේ දෙවෙනි එක තමයි උත්තරේ. නිවැරදි ප්‍රකාශයනේ. අන්තර්ජාලික සම්බන්ධනේ වලට පමණක් නෙමෙයි උපජාලාවරණ ඕන නෙට් එකට ඕනම එකක් කිව්වා. ඊට පස්සේ තියෙනවා පහත ප්‍රකාශ සැලකිල්ලට ගන්න ඉහත සම්ප්‍රේෂණ මාධ්‍ය අතර නියමු නොවන සම්ප්‍රේෂණ මාධ්‍ය. බොහොම ලේසි ප්‍රශ්න. නියමු නොවන කියලා වාක්‍ය හරහා දත්ත සම්ප්‍රේෂණය කරනවා කියන එක. ඒතර ABC උත්තරේ 1. හරි MCQ ටික ඉවරයි. ඊට අද පොඩි ගැටලුවක් මතුවුණා මෙන්න මේ මයික් එකේ ප්‍රශ්නයක් මේ මිච්චෙල්ල වැඩ කරු මයික් එක. අපි කමන්නේ. ලොජික් ගේට් ප්‍රශ්නයක් තියෙනවා. හරි ලොජික් ගේට් ප්‍රශ්න අපි කරලා ඉස්සෙල්ලාම මොනවාරි ගැටලු තියෙනවා අහන්න. ගුවන් යානයක පද්ධතියක් S1 S2 S3 නම් වූ සංවේදක තුනකින් සමන්විත වෙන අතර ඒවා පිළිවෙලින් පීඩනයේ වේගය සහ තාපය පිරික්සීම සඳහායි. එතකොට සංවේදක තුනක් තියෙනවා. S1 S2 S3. එතකොට අපි මේ වලින් අපි ගමු මේක මේ ගාන හදන්න ලේසියෙන් මේ තුන
ABC කියලා ගමු අපි. ඒතර සංවේදක තුනක් තියෙන ඒවා පීඩනය, වේගය සහ තාපය පිරික්සන්නලු. සංවේදකයක් එක්කෝ සක්‍රීයව හෝ අක්‍රීයව තාර්කිකගේ මොකක්ද කියලා දීලා තියෙනවා. සංවේදක සක්‍රීය නම් 1, අක්‍රීය නම් 0. වේග සංවේදකය යානේ යම්කිසි වේගයක් දක්වා පැමිණි විට ක්‍රියාත්මක වේ. ඔන්න වේග සංවේදකය යම්කිසි වේගයකට ආවට පස්සේ සක්‍රිය වෙනවලු. ඊට පස්සේ තාප සංවේදකය යානේ යම්කිසි තාප මට්ටමකට පැමිණුවාට පස්සේ පරීක්ෂා කරයි. යම්කිසි තාප මට්ටම පැමිණීම පරීක්ෂා කරයි. තාප උෂ්ණත්වය වැඩි වීම තමයි චෙක් කරන්නේ. යම්කිසි මට්ටමකට ආපුවම ඇක්ටිව් වෙනවා කියලා කියන්නේ. පීඩන සංවේදකයේ පීඩන අවස්ථාවේ පැමිණෙනකොට සක්‍රිය වේ. එතකොට ඒක දැන් මෙහෙම හිතන්නකෝ. වේගය කිසියම් වේගයකට આવොත් වේග සංවේදකයේ සක්‍රිය වෙනවා. කිසියම් තාප මට්ටමකට આવොත් තාප සංවේදකයේ සක්‍රිය වෙනවා. සහ කිසියම් පීඩනයකට ආවට පස්සේ පීඩන සංවේදකයේ සක්‍රිය වෙනවා. හරි. දැන් ළමයි අවමශයෙන් සංවේදක දෙකක් සක්‍රිය වුණොත් අනුතර ඇඟීම් සංඥාව නිකුත් කරනවලු. හරි. දැන් ඕකට සත්‍තාවක අඳින්නද ඉතින් බොහොම අහල ප්‍රශ්නයක්. මෙන්න මම ඇඳ සත්‍තාවකුව හරි. එතකොට මේක මේ අපිට පුළුවන් අවසාන පිළිතුර F කියලා ගන්න. නැත්නම් සංඥාව අපි මෙතන සංඥාවක් අපිට ගන්න පුළුවන් නේද? සංඥාව නිකුත් වෙනවා නම් 1 නොවේ නම් 0. හරි. එතකොට අපි ගත්තොත් මේක කියලා කියනවා සංවේදක දෙකක් සක්‍රිය වෙනවා. අවමෝෂන් දෙකක් සක්‍රිය වුණොත් සංඥාව නිකුත් කරනවා. හරිද? මෙතන සංඥාව නිකුත් කරනවා. මෙතනත් ළමයි සංඥාව නිකුත් කරනවා. සංවේදක තුනම සක්‍රිය වුණොත් ඒ සංඥාව නිකුත් කරන්න වෙනවා නේද? හරි. ඊළඟට එහෙනම් ඉතුරු ඒවා බිඳුවයි මේ. හරි. මේ සංවේදක දෙකම සක්‍රියයි සංඥාව නිකුත් කරා. මේ දෙන්නම සක්‍රියයි සංඥාව නිකුත් කරා. දෙන්නම සක්‍රියයි සංඥාව නිකුත් කරා. තුන් දෙනාම සක්‍රියයි සංඥාව නිකුත් කරා. ඔන්න තමයි එන්නේ අපිට නේ. ඊළඟට බූලියන් ප්‍රකාශයක් ගොඩනගන්න මම SOP එක ගොඩනගනවා. මෙතන CS ගුණක් පුළුවන්. A-BC මෙතන AB-C ABC-ABC. එතන X සමානයි A-BC AB-C ABC-ABC. හරි. ඒත් අපිට මේක සුළු කරගන්න පුළුවන්. දැන් මට අපි දන්නවා මේක දැන් මම වෙනද හදන විදිහට වෙනස් අනිත් වෙනස් විදිහකට හදන්නම් ගන්නවා. A දන A සමානයි A නේ. එතකොට දැන් අපි දන්නවා මෙන්න මේ දෙන්න අපි එකට ගත්තොත් එහෙම එකපාර ලේසියෙන්ම සුළු වෙනවා. හැබැයි මේ දෙන්නට දෙන්නෙක් නැහැ නේ. ඒ නිසා මම මොකද කරගන්නේ? මෙන්න මේ නීතිය A දන A කියන්නේ A නම් මම මෙන්න මේ පදය රිපීට් කරනවා. හරි. මෙයාට එකක් ලියා ගන්න. A B C මොකද මෙයා තියෙන හින්දා නේද? මේ වගේම තව එකක් මට දාන්න පුළුවන්. මේ ප්‍රකාශනයේ තුල මෙයා තියෙනවා. A B dash C A B C dash A දන A කියලා කියන්නේ A. ඒතර මේ පදේ මම A කියලා ගත්තොත් තව A එකක් මේකට දාගන්න පුළුවන්. එහෙනම් මම A දන A B C මම තව දාගන්න තමයි. තව A B C එකක් දාගන්න. අවුලක් නැහැ. තවත් A B C එකක් දාගන්න. මොකක්ද නීතිය? මේ නීතිය අනුව. මෙයා වගේම තව එකක් දැම්මම එයා වගේම තව එකක් දාන්න. ඒක ගැටලුවක් නෑ. මොකද ABC ඒ දන A කියලා කියන්නේ A. අපිට මේකම තව ලියන්න පුළුවන් මෙන්න මේවයි. A දන A සමානයි කියලා කියන්න පුළුවන්. මෙයා තිබුණා තව පද දෙකක් මම දාගත්තා. දැන් මම මොකද කරන්නේ? මේ දෙන්නත් එක්ක ගන්නවා.
මෙයා මෙතනින් එක්කෙනෙක් එක්ක ගන්නවා. මෙයා තවත් කෙනෙක් ගන්නවා. මෙයා ගන්නවා මෙයත් එක්ක. මෙයා ගන්නවා මෙයත් එක්ක. ඊට පස්සේ මේ දෙන්නා ගන්නවා. මෙයයි ගන්නවා. මොනවාද පොදු? B වැඩි කිරීම C වැඩි කිරීම පොදුයි. මෙතන ඉතුරු වෙනවා A' මෙතන ඉතුරු වෙනවා A. මෙයයි ගත්තා. හරි. ඊළඟට මෙයයි ගන්නවා. AC එළියට ගත්තා. වැඩි කිරීම A වැඩි කිරීම C වැඩි කිරීම එළියට ගත්තා. මෙතන ඉතුරු වෙනවා B' ධන මෙතන ඉතුරු වෙනවා B. ඊට පස්සේ මේ දෙන්න ගන්නවා. A වැඩි කිරීම B එළියට ගත්තා. මෙතන ඉතුරු වෙනවා C' ධන C. ඔන්න තමයි එන්නේ. ඊළඟට A මාගික් ස්කීම් එකක් විතර වෙන විදිහකට හොඳ. A ධන A' සමාන 1යි. එහෙනම් අනිත් විදිහට මාගික් ස්කීම් හදලා තියෙන එකත් හරි. 1 A වැඩි කිරීම C වැඩි කිරීම 1 A වැඩි කිරීම B වැඩි කිරීම 1. ඊළඟට A වැඩි කිරීම 1 සමානයි A නම් මෙයා A නම් මට මෙයා වැඩි කරන්න පුළුවන් 1 ඊට පස්සේ B වැඩි කිරීම C ධන A වැඩි කිරීම C ධන A වැඩි කිරීම B. ඔන්න උත්තරය. AB BC AB BC AC. ඔන්න උත්තරය. අපිට ඔන්නම ආරනේ මේම සත්‍යතාව ගුවාංක 1 2 බූලියන් ප්‍රකාශය 3 සුළු කිරීම. හරි. ඔන්න උත්තරේ. ඊළඟට HTML කෝඩ් එක. HTML කෝඩ් එක නම් මාකට් ස්කීම් එක බලන්න එක මම බෝඩ් එකේ ලියන්න යන්නේ. ඒක නේද? මම අර ඒක ලියන්නත් පුළුවන් පොඩ්ඩක් ඉන්න ප්‍රශ්නංක දැන් ඔය මට ඕක ලියන්න පුළුවන් මම ලියන්නම් මුලට ගිහලා පෙන්නන්නම් ඕකම ප්‍රශ්නාංක 6ක් තියෙනවා බැරි වෙලා දාලා එකම ප්‍රශ්නේ මේ පේපර් දෙකටම දාලා මම ලියලා පෙන්නන්නම් මේ කියනවා HTML ඊළඟට head එක ඊළඟට එනවා title එක එනවා title එක දාන්න පුළුවන් A level ICT ඊළඟට head එක close කරනවා body open කරා heading එකක් දිනනවා වගේ මම ඔක H1 කියලා ගන්නම් A level ICT practical කියලා H1 close කරා ඊළඟට හරිනේ ඊට පස්සේ තමයි ඊළඟ heading එක මම H2 කියලා ගන්නම් හැබැයි ඒක ඔයාලට පේනවා අන්ඩර්ලයින් වෙලක් තියෙනවා අලාකුරුවක් විදිහට තියෙන. එහෙනම් මම ඉටලික් කරනවා අන්ඩර්ලයින් කරනවා නේ. ඊට පස්සේ අපි PHP කියලා ලියන්න පුළුවන්. ඊට අන්ඩර්ලයින් එක ක්ලෝස් කරා ඉටලික් එකක් ක්ලෝස් කරා H2 ක්ලෝස් කරා. හරිනේ. ඔන්නෝම තමයි දාන්න වෙන්නේ නේ. H2 තමයි H2 ඕපන් කරා ක්ලෝස් කරා. හරි. ඊට අමතරව මේක අන්ඩර්ලයින් එකක් ඕනේ ක්ලික් වෙන්නත් ඕනේ. ඊට පස්සේ ඉතුරු ටෙක්ස්ට් එක දානවා. පැරග්‍රාෆ් එකක් විදිහට ඉතුරු ටෙක්ස්ට් එක දාන්න පුළුවන්. ඔන්නෝම තමයි එන්නේ. ඉතින් මේක මම මෙතනින් එහාට ලියන්නේ ඔය වගේම සෙට් තුනක් වෙන්නේ. හරි දැන් ඔයාට ඕන නම් මේක මාරු කරලා ලියන්නත් පුළුවන්. දැන් ඉටලික් කරලා ඉටලික් ක්ලෝස් කරලා මේ මාරු කරලා ඉතින් අන්ඩර්ලයින් දීලා ඉටලික් දාන්නත් පුළුවන්. ගැටලුවක් නැහැ. හරි මම ඉස්සෙල්ලාම ඕපන් කරපු තමයි අන්තිමට ක්ලෝස් කරේ. එතකොට අර අනුපිළිවෙල දෙන්නේ නේද? ඉස්සෙල්ලාම ඕපන් කරපු එක මේ අන්තිමට ක්ලෝස් කරා.
ඊළඟට ඕපන් කරපු එක ඊළඟට ක්ලෝස් කරා. එහෙනම් තමයි පිළිවෙලට ගියේ. එතකොට දැන් ළමයි මේ යවනයි ඉටලික් අන්ඩර්ලයින් මාරු කරන්නත් පුළුවන්. H2 එක මාරු කරන්නත් පුළුවන්. ඒකේ ලොකුත් නෑ. මේ දෙකම අස්සේ මේ H2 දාන්නත් පුළුවන්. ඔයගොල්ලෝ දැන් ප්‍රැක්ටිකල් කරලා බලන්න කියන්නේ ඒකයි. ප්‍රැක්ටිකල් කරලා බලුවොත් පස්සේ අවබෝධයක් එනවා. හරි. ඊළඟ ප්‍රශ්නේ. පාස් පේපර් ප්‍රශ්නයක්. මේ ගාන අපි ඇත්තටම හැදුවා මේ මොකද්ද මේ හදලා තියන්නේ අපි කොහෙද? තියරි ටියුට් එකෙත් මේ ගාන හැදුවා. නේද? කිසියම් පරිගණකයක් බයිට් යොමු ගත්තා නම් ඒක හදලා තියන්නේ මේ ගාන එකපාරක් හැදුවා. බයිට් යොමු ගත්ත මේ පරිගණකයේ ළමයි byte addressable ඊළඟ address size එක 32 bit bit 32යි හරි එතකොට මේක ඇවිල්ලා මේක byte යොමු කරත byte addressable ඒ වගේම bit 32 address රු පාවිච්චි කරන්නේ හරි මතකයේ භාවිතයට උපරිම ප්‍රමාණය ගිගාබයිට් වලින් කොපමණද මේ ගණනය කියලා සියල්ල පෙන්නන්න. හරි. අපි මුලින්ම ලියනවා address size එක 32 bit. එම නිසා ලිපින ගණන 2 බලයක් අපිට ලිපින නිර්මාණය කරන්න පුළුවන්. ඊළඟට ලිපින එකකින් ගබඩා කරනවා බයිට් එකක දත්ත. එමෙන්ම ලිපින එහෙනම් 2.31කින් ගබඩා කරන්න පුළුවන් බයිට් 2.31 බලයක්. ඒක GB වලින් හොයන්නේ කියලා කියන්නේ 2.31ක් වන බයිට් 1034න් බෙදුවොත් එහෙම අපිට එනවා කිලෝබයිට්. ඒන උත්තරේ ආයෙ බෙදනවා 1034න් MB වෙනවා. එන උත්තරේ ආපහු 1034න් බෙදුවොත් එහෙම එනවා GB. හරි. එතකොට මේක සුළු කරොත් එහෙම 2.32 බෙදීම 2.10 GB. එතකොට 2.32යි 2.30යි GB. එතකොට බෙදුවම් පස්සේ අපි දන්නවා 2 දෙවෙනි බලය GB 4GB. දැන් ඕකේ කියලා තියෙනවානේ සියලු ගණනය කිරීම පෙන්වන්න කියලා. එතකොට මේ ගණනය කිරීම ටික පියවරත් එක්ක වගේ තියෙන්න ඕනේ. මම ඔයාලගේ මාර්ගස් ස්කීම් එකේ දාලා තියෙන ලකුණු දුන්න විදිය. එතකොට ලිපින ගණන මෙන්න මෙතන පොඩ්ඩක් කියන්න. මෙන්න මෙතන ලිපින මෙන්න මෙච්චරයි කියලා කිව්වට ලිපින ගණන මෙන්න මෙච්චර කොල්ල ලකුණු එකයි. ඊළඟට බයිට් 2.32ක් තියෙනකොට ලකුණු එකයි. ගණනය කිරීම කරලා අන්තිම උත්තරේ ගත්තාම ලකුණු දෙකයි. ඒක පියවර ටික තියෙන්න ඕනේ. හරි පියවර ටික තියෙන්න ඕනේ. දැන් ඊළඟට මෙහෙයුම්පත්‍ර ක්‍රමලේඛයක් සහ ක්‍රියාවලියක් අතර සබඳතාවය කුමක්ද? අන්න ක්‍රමලේඛනයක් සහ ක්‍රියාවලියක්. ක්‍රමලේඛනයක් කියන්නේ මොකක්ද? ක්‍රමලේඛනයක් හරි ක්‍රමලේඛනයක්. ක්‍රමලේඛනයක් කිව්ව මොකද්ද ළමයි? ක්‍රමලේඛනයක් කියලා කියන්නේ මේක මේ 2017 ප්‍රශ්න මම පොඩ්ඩක් චෙක් කරගන්න.
paper එක පොඩ්ඩක් බලන්න. පස්වෙනි paper එක නේද පා. හරි හරි. හරි. ක්‍රම ලේඛනයක් සහ ක්‍රියාවලියක් අතර සම්බන්ධතාවය. ඒතර මේකේ මොකද්ද ක්‍රම ලේඛනයක් කියලා කියන්නේ මොකද්ද ක්‍රියාවලියක් කියලා කියන්නේ? ඒතර ක්‍රම ලේඛනයක් කියලා කියන්නේ අපේ කම්පියුටරේ තියෙන ස්ථාපනය කළ තියෙන පරිගණක වැඩසටහන. එතකොට ක්‍රම ලේඛනයක් ක්‍රියාත්මක තත්ත්වයට පත් වුණාට පස්සේ අපි හඳුන්වන එක ක්‍රියාවලියක් කියලා. ඒතර ක්‍රම ලේඛනයේ ක්‍රියාවලිය අතර සම්බන්ධතාවය. ඒතර ක්‍රම ලේඛනයක් ක්‍රියාත්මක වූ විට ක්‍රියාවලියක් බවට පත් වේ. ක්‍රියායනයක් නැත්නම් ක්‍රියාවලියක් බවට පත් වේ. දැන් උදාහරණයක් අපි ගත්තොත් අපේ කම්පියුටරේ ගබඩා කරලා තියෙනවා මීඩියා ප්ලේයර් එකක්. ඒක ඇවිල්ලා ක්‍රම ලේඛනයක්. ගමු නේද? මීඩියා ප්ලේයර් එකක් ස්ථාපනය කරලා තියෙනවා. මම මෙතන මෙහෙම ලියන්නම්කෝ. ක්‍රම ලේඛනයක් ක්‍රියාත්මක වූ විට ක්‍රම ලේඛනයක් ක්‍රියාත්මක වූ විට ක්‍රියාවලියක් වේ. එතකොට ක්‍රම ලේඛනයක් කියලා කියන්නේ අපි දන්නවා ස්ථාපනය කළ තියෙන වැඩසටහනක්. උදාහරණයක් ගත්තොත් එහෙම අපේ කම්පියුටරේ තියෙනවා මීඩියා ප්ලේයර් එක. මීඩියා ප්ලේයර් එක ක්‍රම ලේඛනයක්. හැබැයි මීඩියා ප්ලේයර් එක හරහා අපි වීඩියෝ එකක් ප්ලේ කරන වෙලාවක මීඩියා ප්ලේයර් එක මොකක් වෙනවද? ක්‍රියාවලියක් වෙනවා. හරිනේ. එතකොට ක්‍රම ලේඛනයක් කියලා කියන්නේ ස්ථාපනය කළ තියෙන වැඩසටහනක්. ඒක ක්‍රියාත්මක තත්ත්වයට පත් වුණාට පස්සේ අපි කියනවා ක්‍රියාවලියක් නැත්නම් ක්‍රියායනයක් කියලා. හරි නේද? ක්‍රම ලේඛනයක් ක්‍රියාත්මක වූ විට ක්‍රියාවලියක් වේ. අපිට තව එකක් ඕන ලියන්න පුළුවන්. ක්‍රම ලේඛනයක් ක්‍රියාත්මක වෙද්දී උත්තර දෙකක් එනවා එතකොට. ක්‍රම ලේඛනයක් ක්‍රියාත්මක වෙද්දී ක්‍රම ලේඛනයක් ක්‍රියාත්මක වීමේදී ක්‍රියායන කිහිපයක් බවට පත් වේ. ඒ කියන්නේ දැන් බලන්න අපේ කම්පියුටරේ තියෙන ක්‍රම ලේඛනයක් මීඩියා ප්ලේයර් එක ඔබ ක්‍රියාත්මක කරන පස්සේ ක්‍රියාවලියක් බවට පත් වෙනවා. ඔය ක්‍රියාවලිය ක්‍රියාත්මක වෙද්දී දාන්නවා. දැන් මීඩියා ප්ලේයර් එක රන් වෙද්දී ඒක ඇතුළේ ක්‍රියායන ගොඩක් තියෙන්න පුළුවන්. සවුන්ඩ්ස් ඇහෙනවා, වීඩියෝ පෙන්නනවා නේද? අපිට ග්‍රැෆික් එකක් පෙන්නනවා නේද? අන්න ක්‍රියාවලි ගොඩක් තියෙනවා ක්‍රම ලේඛනය ඇතුලේ. ක්‍රම ලේඛනය කියන්නේ මීඩියා ප්ලේයර් එක ස්ථාපනය කළා තියෙද්දි ඒක ක්‍රියාත්මක කරලා පස්සේ ක්‍රියාවලියක් වෙනවා. ඒ වගේම ක්‍රම ලේඛනය ක්‍රියාත්මක වීමේදී ක්‍රියායන කිහිපයක් තියෙන්න පුළුවන්. මීඩියා ප්ලේයර් එක ක්‍රියාත්මක වෙද්දී ඒක ඇතුළේ ක්‍රියායන සවුන්ඩ් ක්‍රියායන වීඩියෝ ක්‍රියායන වගේ දෙක තුනක් යනවා. ඔන්න ඔකයි කියන්නේ. ඔය උත්තර දෙකම තියෙන්න ඕකට මෙයාට ලකුණු 1යි මෙයාට ලකුණු 1යි. හරි? ලකුණු 1 ගන්න. ඊට පස්සේ මෙහෙයුම් පද්ධතියක සත්ක්‍රියාවලි තත්ත්ව ආකෘතියේ ප්‍රතිහරණය කළා රැඳී සිටින සහ ප්‍රතිහරණය කළා අවහිර කළ දැන් තත්ත්ව පැවැත්මේ අවස්ථාවේ කුමක්ද? ප්‍රතිහරණය කළා රැඳී සිටින සහ ප්‍රතිහරණය කළා අවහිර කළ කියන අවස්ථා දෙක
තියෙන්න ඕනි තියෙන්නේ ඇයි කියලා අහනවා. මොකක්ද හේතුව? ඇයි ඒ අවස්ථා දෙක තියෙන්නේ? දැන් සක්‍රියවල ආකෘතිය මතක් වෙන්න ඕනි නේද? ඕකේ දන්නවා අර අසත්‍ය මතකයේ තුල තියෙන අවස්ථා දෙක ප්‍රතිහරණය කළා රැඳී සිටින ප්‍රතිහරණය කළ සහ ක්‍රියාත්මක කළ අවස්ථාව ප්‍රතිහරණය කළා රැඳී සිටින අවස්ථාව කියන්නේ වේටිං වල තියෙනවා අපි මේ අසත්‍ය මතකයට කියනවා ඒ වගේම බ්ලොක් කරපුවා ප්‍රතිහරණය කළා රැඳී ප්‍රතිහරණය කළා අවහිර කළ තත්ත්වය කියන්නේ බ්ලොක් අවස්ථාවේ තියෙනවා අපි අසත්‍ය මතකයට කියනවා මතක තියාගන්න වේටිං වල තියෙන වගේ නාවත් අපි කියනවා ප්‍රතිහරණය කළා රැඳී සිටින කියලා බ්ලොක් අවස්ථාවේදී නම් ගත්තොත් එහෙම ප්‍රතිහරණය කළා අවහිර කළ තත්ත්වය කියලා අපි කියනවා. ඒතර ওই දෙකම එන්න පුළුවන් අසත්‍ය මතකයේද ඒකට හේතුව මොකද්ද? මොකද්ද හේතුව ළමයි? ඕකේ එන්නෝනේ මෙන්න මේව හරියටම. නව ක්‍රියායනයකට ඉඩ ලබා දීම සඳහා. නව ක්‍රියායනයකට ඉඩ ලබා දීම සඳහා. හරි මම ඔක බෝඩ් එකේ ලියනවා ඕකේ උත්තරේ මේ බලන්න මෙන්න මේ ටික ඔයාලගේ උත්තරේ තිබිය යුතුයි. මම මේ කලින් ගාන මැක්වෙන්නේ මට ඒක ඕනිම ඊළඟ ගානට නව ක්‍රියායන් ලබා දීමට දැනට ප්‍රධාන මතකයේ පවතින ක්‍රියාවලියක් తాවකාලිකව නවත්වා ද්විතීයික මතකයට ගෙන එන්න. එතකොට මොන බලන්න. නව ක්‍රියායනයකට ඉඩ ලබා දීම සඳහා දැනට ප්‍රධාන මතකයේ පවතින ක්‍රියාවලිය తాවකාලික නවත්වා ද්විතීයික මතකයට ගෙන එන්න. ඔය ටික ඔක්කොම තියෙන්න බෑ ලකුණු දීලා තියෙන විදිහ. නව ක්‍රියායන ලබා දෙන්න. ලකුණු 1යි. හරි නව ක්‍රියායනයක් කියන එකට ඉඩ ලබා දීමට කියන එක ලකුණු 1යි. එහෙනම් අලුත් එකකට ඉඩ ලබා අලුත් එකකට ඉඩ දෙන්න ලකුණු 1යි. හරිද? ඊළඟට తాවකාලිකව නවත්වා ලකුණු 1යි. తాවකාලිකින් 1යි නවත්වා කියන එකට 1යි. ද්විතීයික මතකයට ගෙන එනවා ලකුණු 1යි. ඔන්න ලකුණු 5 දීලා තියෙනවා. නව ක්‍රියායනයකට ඉඩ දෙන්න ඕනි හින්දා පවතින ක්‍රියාවලිය తాවකාලිකව නවත්තන්නේ. හොඳ ස්ථිරව නෙවෙයි తాවකාලිකව නවත්තලා කොහටද ගේන්නේ? ද්විතීයික මතයට. ඔන්න කරුණු 5ට ලකුණු 5ක් දීලා තියෙනවා මාගේ ස්කීම් එකේ ඒවා අවුරුද්දේ. හරි? ඊළඟට ඔය මේක හරිනේ නෝට මේ දැන් මම ඉවර කරේ 2015 A level ප්‍රශ්නේ. මේක ඇවිල්ලා 2015 A level. හරි 2015 A level ප්‍රශ්නේ තමයි ඔය ඉවර කරේ. මෙන්න මේ ගාන තිබුණා. ඊට පස්සේ ක්‍රියායනයක් සහ ක්‍රියාවලියක් අතර මේ මොකද්ද මේ ක්‍රමලේඛයක් සහ ක්‍රියාවලියක් අතර සම්බන්ධතාවය හොවා ඊළඟ තමයි මෙන්න මේ කතන්දරේ මොකක්ද අර අසත්‍ය මතකයේ අවස්ථාවක තියෙන්නේ කියන එක. හරි. ඊළඟට දැන් මේකේ sorry ඔක 2013 නේ. 13. අද 15 වෙලෙල් එකේ ඔය ගානමයි තියෙන බලන්නකෝ. මේ මම බෝඩ් එකේ හදලා තියෙන ගානමයි. ඉතින් මම ඕක හදන්න ඕනේ ඉන්න. ඕනේ නැහැ. ඔන්න එහෙමම තියෙන දර ඔය ගානමයි එන්නේ. එතකොට 13 එකමයි. හැබැයි මේ ගාන පොඩ්ඩක් වෙනස් එකකට අහන්න. දැන් මේකේ bit 31 ඇඩ්‍රස් තියෙනවා. ඒ කියන්නේ මේ සීන් එකම තමයි. හරි bit 31 ඇඩ්‍රස් තියෙනවා අපිට 4GB මතකයක නෑ මේක තේරුම මොකද්ද? bit 32 මතක ලිපින තියෙන පරිගණකයක එකවරකදී උපරිම පාවිච්චි කරන්න පුළුවන් RAM එකෙන් 4GB වෙන මතකයක්. අපේ කම්පියුටරේ process එකට එකවරකදී සකස් කරන්න පුළුවන් bit 32ක ඇඩ්‍රස් නම් එයාට තේරුණා මේක තේරුම මේක නිකම්ම ගණන් නෙවෙයි මේ.
අර දැන් මේකේ දෙන ඇඩ්‍රස් සයිස් එක bit 32යි කියලා. ඇඩ්‍රස් සයිස් එක bit 32යි නම් 4GB කියලානේ. ඒ කියන්නේ CPU එකට process එක වරකදී සකස් කරන්න පුළුවන් bit 32 ලිපින නම් එයා RAM එකේ උපරිමයේ වරකට පාවිච්චි කරන්න පුළුවන් GB 4යි කියන එක. හැබැයි මෙතන කියනවා මෙයා මේ කියන කෙනා GB 8ක RAM එකක් ප්‍රතිස්ථාපනය කරාලු. හැබැයි හැම වෙලාවෙම පාවිච්චි වෙන්නේ GB 4යිලු. ඒ ඇයි කියලා අහනවා. ඒයි කියන උත්තර තමයි මේ. හරි. ඒ කියන්නේ අපිට මොන දැන් ඔයාගේ කම්පියුටර් ස්පීඩ් එක වැඩි කරගන්න ඕන ඔයාට. ඔයා මොකද කරන්නේ? ඔයා ඔන්න 4GB 2GB එක 4GB කරනවා. ස්පීඩ් එක වැඩි වෙනවා. හැබැයි 4GB කරපු එකේ 8GB කරලා පස්සේ ස්පීඩ් එක එමමයි. ඇයි ඒ? ළමයි අපි 4GB chip එක තියෙද්දි 8GB කරාට අපි මෙයාට පුළුවන් මේ CPU එකට පුළුවන් process කරන්න bit 32ක් විතරයි. bit 32ක ලිපින විතරයි. ඒ කියන්නේ CPU එකට පුළුවන් වරකදී උපරිමයේ access කරන්න GB 4ක් RAM එකේ. ඒ කියන්නේ අපි 8ක් දැම්මට මෙන්න 8ක RAM එක 8GB RAM එක දැම්මට වැඩක් නැහැ. මෙයා උපරිම කාර්යක්ෂමතාවයෙන් වැඩ කරත් ඕකෙන් භාගයක් ගන්න. ඔන්න ඕක ලියන්න ඕන. ඔයා ලියන්නේ කොහොමද ඔක උත්තරේ? හරි ඔකට උත්තරේ මොකද්ද? හරි උත්තරේ ලියන්න වෙන්නේ නේ මම ඔක දීලා තියෙනවා. ඔය කියන කතන්දරේ සහිතව පිළිතුර පැහැදිලි කරන්න දිනවා. හරි ඊට පස්සේ තියෙනවා මේ නියමකාරක සඳහා එක්තරා හිමිපත්‍යක් අවස්ථා 7 සංක්‍රාන්ති ආකෘතිය භාවිතා කරයි දෙන ලද ක්‍රියාවලියක් දාවන තත්ත්වයට පවතී ඊළඟට යන්න පුළුවන් අවස්ථා ටික. දාවන තත්ත්වෙ ළමයි වේටිං දහවන තත්ත්වයේ පවතින ක්‍රියාවලියක් වේටිං වලට යන්න පුළුවන්. ඊළඟට පත් වෙන අවස්ථාව වේටිං. දැන් හිතන්න පොඩ්ඩක් අර ඒ කියන්නේ දැන් මේ ඔයාලට ක්‍රියාත්මක රූපස්ථාන මතක තියෙන්න ඕනේ නේද? එතකොට දැන් දහවන තත්ත්වයේ තියෙන ක්‍රියාවලියක් යන්න පුළුවන් වේටිං කියන අවස්ථාවට. එතකොට වේටිං කියන අවස්ථාවට යන්න පුළුවන් තව 10 වෙනි එකක් બ્લોක් අවස්ථාවට යන්න පුළුවන් තව 10 වෙනි එකක් ටර්මිනේට් කියන අවස්ථාවට යන්න පුළුවන් නේ. එතකොට 10 වෙනි තියෙන තත්ත්වයක වේටිං වල 10 වෙනි පවතින එක වේටිං වලට අර වල මම සවුන්ඩ් රොබින් ඇල්ගොරිතම් එක. වේටිං වලට යන්න හේතුව තමයි එයාට වෙන් කරපු කාලය අවසන් වෙන එක. මම සවුන්ඩ් රොබින් ඇල්ගොරිතම් එක හිතන්නකෝ අපි CPU එකේ 10 තත්ත්වයේ යම් වෙලාවක් තියෙන ඊට පස්සේ වේටිං වලට කියනවා. ඊට පස්සේ ආපහු 10 වේටිං වලට ගිහලා වේටිං වල තියෙන එකක් දාන තත්ත්වයට පත් කරනවා නේද? එතකොට අර ටයිම් ස්ලොට් එක ඉවරනට පස්සේ තමයි අපි ඔය වේටිං අවස්ථාවට ගෙන නිසා කොන්දේසිය තමයි කාලය අවසන් වීම. ක්‍රියායනය සඳහා ලබා දී තිබූ කාලය අවසන් වුණාම වේටිං වලට ගේනවා. ඊට පස්සේ අනිත් එක තමයි බ්ලොක් කියන අවස්ථාව. 10 වෙනි පවතින ක්‍රියාවලිය අන්තිම බ්ලොක් අවස්ථාවට පත් වෙනවා. බ්ලොක් කරන්න පුළුවන්. ඒ බ්ලොක් කරන්නේ 10 වෙනි වෙමින් තියෙන එකක් ඇයි අපි බ්ලොක් අවස්ථාවට ගේන්නේ? බ්ලොක් අවස්ථාවට ගේන්නේ හේතුව තමයි ආදාන ප්‍රතිදාන අවස්ථාව වෙනුවෙන් බලා සිටීම. හරි ආදාන ප්‍රතිදාන අවස්ථාව වෙනුවෙන් බලා ඉන්න උනොතින් එයා තවදුරටත් දහවන තත්ත්වෙට යන්නේ නැහැ. දැන් අපි හිතමු ඔන්න දැන් CPU එකේ කිසියම් ක්‍රියාවක් 10 වෙනි වෙමින් තියෙනවා. හැබැයි ඒ ක්‍රියාවේ 10 වෙනි වෙන්න බාහිර අවශ්‍යතා ටිකක් ඕනි වෙනවා. ඒතර ඒ ටික ලැබෙනකන් එයා 10 වෙනි තත්ත්වයේ හිටියොත් එහෙම ඒක CPU එකේ කාර්යක්ෂමතාවට ප්‍රශ්නයක්. ඒ ටික ලැබෙනකන් එයා බ්ලොක් අවස්ථාවෙත් අරන් යන නිසා සංක්‍රාන්ති සඳහා කොන්දේසි තමයි ආදාන ප්‍රදාන අවස්ථාවෙදී බලා සිටීම. අනිත් එක තමයි ටර්මිනේටර්. අවසන් කළ තත්ත්වයටපත් වෙන්නේ ක්‍රියාවලිය සම්පූර්ණ වෙච්චරයි. ඔක තමයි කොන්දේසිය. ඩවුන්ලෝඩ් එක ඉවරන ගමන් ටර්මිනේටර් වලට යනවා. හරි. නේ? ඔන්න එක හරි. මේ ප්‍රශ්නෙත් හරි එහෙනම් 2016 A level එකේ මේ ගානම හදන්න තියෙන්නේ. මේ ගානම හදන්න තියෙන්නේ බිට් 16ක් කරලා. මේක ඇවිල්ලා මොකක්ද අවුරුද්ද? 2016 නේ. 2016 level 2016 level එක මේකම හදන්න තියෙනවා බිට් 16ක් දාලා නේ.
මොකක්ද කියන්නේ? විද්‍යාර්ථී ඔම්බස භාවිතා කරගෙන ඉතින් ප්‍රමාණය කොහොමද දැනගින් පැහැදිලිව දක්වන්න. පස්සේ දිනවා හරියට මම කියුවේ නෑ. එතකොට දැන් අපි හදාගෙන යන්න. ගණනය කිරීම කළා උත්තරේ GBද මෙගාබයිට්ද කිලෝබයිට්ද කියලා ඔක කියලා තියනවද? නෑ එහෙම උත් කියලා නෑනේ. අපි පුළුවන් ලොකුම එකට හදමු. ඇඩ්‍රස් සයිස් එක 16 බිට්. එම නිසා ලිපින ගන්න 216යි. ලිපින 216යි. ලිපින එකකින් ගබඩා කරනවා බයිට් එකක් වන්න දත් එක ලියන්න අනිවාර්යෙන්. එම නිසා ලිපින 216න් ගබඩා කරන්න පුළුවන් බයිට් 216ක්. ඊළඟට 216ක් වන බයිට් නේ. අපි ඕක 1024න් බෙදුවොත් කිසියම් බයිට් ප්‍රමාණය 1024න් බෙදුවොත් එහෙනම් අපිට උත්තරේ එන්නේ ළමයි කිලෝබයිට් නේද? එහෙනම් අපි 216 බෙදනවා 210ක් KB 2.6ක් KB. ඒ කියන්නේ 16යි KB අපිට උත්තරේ එන්නේ. 16 KB අපිට උත්තරේ එනවා. හරි. එතකොට ඔක හරි ඇති කියලා හිතනවා. මුකුත් නැහැ නිකන් පොඩි ගණනය කිරීමක් විතරයි තියෙන්නේ. දැන් අපිට ඊළඟට තියෙන 2014 දැන් මේ රිවිෂන් මේ පේපර් ක්ලාස් එකේ සාකච්ඡා කරන ප්‍රශ්න නැවත ඩියුස් කරලා දාන්නේ නැහැ. පන්ති සාකච්ඡා කරනවා මෙතනින් ක්‍රියාස් කරලා ඉවර කරනවා. හරි. දෙදස් 14 එළවෙන MC කුඩේත් අපි පොඩක් බලමු මේ නියමු අධ්‍යයර සහ නියමු අධ්‍යයරමය සහ ඍජු නියමු අධ්‍යයර ඍජු සමාන්තර යන පද්ධති මොනවද තමයි? පද්ධති ක්‍රියාත්මක කිරීමේ ක්‍රමවේද හතරකි නේද? පෙරේ හතර. ජංගම දුරකථන නාමය ලබා ගැනීමේ ක්‍රියාව හොඳින්ම නිරූපණය කරන පහත් දැකලා කුමන දත්ත ගැනීම ඛණ්ඩයේද? ඒතර යූසර් ඉන්න හැම එකේම generate contact list කියන process එකක් තියෙනවා. contact කියන database එකක් තියෙනවා. ප්‍රශ්නයක් නැහැ. ඒ ප්‍රශ්න නැහැ කියලා කියන්නේ බලන්න contact කියන එක බහුවචනයක් නේද? එහෙම දීලා තියෙනවා. process එක පෙන්නලා තියෙනවා. දත්ත ගැනීම වලින් තමයි වෙනස් වෙන්නේ නේද? request for contact list කියොත් එහෙම දැන් බලන්න ඕකේ ඇවිල්ලා තුන්වෙනි උත්තරේ පොඩ්ඩක් බලන්න. තුන්වෙනි උත්තරේ request for contact list. ඊට පස්සේ contact list එක contact වලින් ගන්නවා අරන් ඉල්ලලා contact list එක user ට දෙනවා. ඒක තමයි නිවැරදි මේක. දැන් ඕකේ ඔතන 36 මේ පළවෙනි එක වැරදින්න හේතුව මොකද්ද? දැන් පස්වෙනි එක වැරදි ඊතල දාලා තියෙන විදිහ නේද? හතරත් වැරදි. ඒතර ඕකේ 36 උත්තරේ 3 හරි. ඕකේ පළවෙනි එක වරදින්න හේතුව අර ඊතලයේ මෙහෙම දැම්මොත් මොකක්ද ඒකේ තේරුම? දෙපැත්තටම යන්නේ එකම දත්තේ කියන එක. නෑ නේද? ඒක තමයි ප්‍රශ්නේ. එකම දත්තේ නෙවෙයිනේ. අපි රික්වෙස්ට් කරගන්නවා. කොහෙන්ද database එකේ තියෙන data ටික ගන්නවා අපි. මේ process එකට. මෙහෙම දාන්න බෑ. ඒක මේ දෙපැත්තටම යනවා කියන්නේ මේකේ තේරුම එනවා. නේද? contact detail මේක ගබඩා කරනවා. මේකේ තියෙන contact detail මේ process එකට ගන්නවා. එහෙම දෙයක් ඔතන කියලා නෑනේ. නේද? ඒකට ඔකේ උත්තරේ යන්නේ 3. පහත් දැකින පද්ධති අතරින් සෑමටම සුතීම් බුද්ධිය මත පදනම් වන පද්ධති විශේෂඥ පද්ධති විශේෂඥ දැනුම භාවිතා කරලා හදන පද්ධති සුතීම් බුද්ධිය පාවිච්චි වෙනවා. ඊළඟට ව්‍යවසාය සම්පත් සැලසුම් ERP එකක්. ඒකල සුතීම් බුද්ධියට අයිති වෙන්නේ නැහැ. බහුවේජන්ත පද්ධතියෙන් බහුවේජන්ත පද්ධති ගැන ඔයගොල්ලන්ට තාම කියලා දීලා නැහැ. බහුවේජන්ත පද්ධති කියලා කියන සුතීම් බුද්ධිය කියන එකම තමයි. ඒතර ඒක අපිට තියෙන අන්තිම පාඩම සිලබස් එකේ තියෙන 13 වෙනි පාඩම. ඒක තමයි බහුවේජන්ත පද්ධතිය තියෙන්නේ. ඒතර ඔයාලා ඒක දන්නේ නැහැ. ඒනොත් දැන් මේක උත්තරේ ලියනවා නම් ඒක දැනෙන්න A සහ C තමයි උත්තරේ කියන්නේ 45ට උත්තරේ 2. හරි.
Google තොරතුරු පද්ධතිය කියලා කියන එක කෘත්‍රිම බුද්ධියට අයිති එකක් නෙවෙයි. කෘත්‍රිම බුද්ධියත් එක්ක හැම වෙලාවෙම සම්බන්ධ වෙනවා කියලා කියන්න බෑ. සම්බන්ධ වෙන්න පුළුවන්. හැබැයි හැම වෙලාවෙම සම්බන්ධ වෙන්නේ නැහැ. හොඳේ. මේ තියෙන හතරම කෘත්‍රිම බුද්ධියත් එක්ක සම්බන්ධ වෙන්න පුළුවන් ළමයි. හොඳේ. හැබැයි හැම වෙලාවෙම සම්බන්ධ වෙන නීතියක් තියෙනවද? එහෙම නැහැ. හරි. ඒතර විශේෂඥ පද්ධතිය කියන එකයි බහුවේජන්ත පද්ධතිය කියන එක අනිවාර්ය කෘත්‍රිම බුද්ධියත් එක්ක සම්බන්ධ වෙනවා. ස්වයංක්‍රීය පද්ධතියක් සම්බන්ධ වූ පහත වගන් සලකා බලන්න. මානව මැදිහත්වීමක් අවශ්‍ය නොවේ හෝ අවම වශයෙන් අවශ්‍ය වේ. ස්වයංක්‍රීය පද්ධතියක් කියන එකට මානව මැදිහත්වීම අවශ්‍ය නොවේ. නැත්නම් අවම වශයෙන් අවශ්‍ය වේ. ඒක හරි. ස්වයංක්‍රීය පද්ධතියක අවම මානව අවශ්‍යතාවයක් සහිතව එහෙම නැත්නම් මානව අවශ්‍යතාවයක් නැතුව වැඩ කරන්න පුළුවන්. ඒකට ස්වයංක්‍රීය පද්ධතියක් කියලා කියන්නේ. අවම මානව අවශ්‍යතාවයක් තියෙන්න පුළුවන්. මානව මැදිහත්වීම අවම වශයෙන් තියෙන්න පුළුවන්. නැත්නම් ඕන් නැති වෙන්නම පුළුවන්. හරි? ඒක හරි. දැන් කෘත්‍රිම බුද්ධියක් මත පදනම් වෙච්ච පද්ධතියක් ගත්තොත් මානව මැදිහත්වීම අවමයි. හෝ ඇත්තම නැති වෙන්නත් පුළුවන්. ඒක හරි. යන්ත්‍රය තුළ ස්ථාපිත ශුද්ධ චිපය මගින් යන්ත්‍රයේ සියලු ක්‍රියාකාරකම් පාලනය කරනු ලැබේ. දැන් මේක කියන්නේ අපිට රොබෝ කෙනෙක්ගේ තියෙන චිප් එකක තියෙන ප්‍රෝග්‍රෑම් එකක් ඒ ප්‍රෝග්‍රෑම් එකෙන් ක්‍රියාකාරීත්වය පාලනය කරනවා. ඒක හරි. ඒකත් ගන්න පුළුවන් අපිට. දෛනික බැංකු ගිණුම් ක්‍රියාවල සඳහා වූ පද්ධතිය ස්වයංක්‍රීය පද්ධතිය ලෙස සැලකිය හැකියි. ඒකත් හරි ළමයි. දැන් මෙතන ABC තුනම හරි. කියන්නේ ස්වයංක්‍රීය පද්ධතියක් කියලා කියන්නේ මානව මැදිහත්වීම අවම වන විදිහේ පරිගණකගත පද්ධතියක් කියලා හිතුවොත් ළමයෙක් ඔය උත්තර තුනම හරි. මානව මැදිහත්වීම අවම වන පරිගණක පද්ධතියක් පරිගණක තොරතුරු පද්ධතිය කියලා හිතුවොත් ඔය උත්තර තුනම හරි. හැබැයි කිසියම් ළමයෙක් මේ ස්වයංක්‍රීය පද්ධතියක් කියන්නේ කෘත්‍රිම බුද්ධිය මත පදනම් වෙච්ච පද්ධතියක් කියලා හිතුවොත් ඒ ළමයා ඔය C කියන උත්තරේ ගහන්නේ A සහ B විතරයි ගහන්නේ. මම කියන එක තේරුණාද දන්නේ නැහැ. ස්වයංක්‍රීය පද්ධතිය කියන්නේ නිකම් කම්පියුටරයිස් ප්‍රෝග්‍රෑම් එකක් පරිගණක තොරතුරු පද්ධතියක් කියලා හිතුවොත් ළමයා ඔය තුනම ගහනවා. හැබැයි ස්වයංක්‍රීය පද්ධතිය කියන එක ළමයා හිතුව කෘත්‍රිම බුද්ධිය මත පදනම් වෙච්ච එකක් කියලා එයා ගහන්නේ A සහ B විතරයි. ඒ කියන්නේ උත්තරේ දෙක හරි ඒ වගේම පහත් උත්තරයට හරි එකට ලකුණු දෙන්න කියලා තියෙනවා. මාකේ උත්තර දෙකම දීලා තියෙනවා. හරි. බැංකු ස්වයංක්‍රීය ටෙල යන්ත්‍රයක අවශ්‍යතා සම්බන්ධයෙන් පහත පෙන්වන ඇති වගන්ති සලකා බලන්න. ගණනකරුට ඔහුගේ ඇයගේ බැංකු ශේෂ විමසා බලන්න පුළුවන් වෙන්න ඕනි. ATM මගින් ගණන මුදල් තැන්පත් කිරීමට හැකි විය යුතුයි. ඒකත් හරි. දිනකට ආපසු ලබාගෙන හැකි උපරිම මුදල කීයද? 20000යි. හරි. ඒවා වලින් කාර්යබද්ධ අවශ්‍යතාව මොනවද? අනිවාර්යෙන් පද්ධතිය කියන්නේ පද්ධතිය තුල තියෙන ෆන්ක්ෂන් දෙකක් ගැන තුන කියන එකක් තමයි මුදල් තැන්පත් කරන්න පුළුවන් වෙනවා. අනිත් එක තමයි ශේෂ විමසන්න පුළුවන් වෙනවා. ඒතර උපරිමයේ දාන්න පුළුවන් ගන්න මෙච්චරයි කියන එක ගුණාත්මක ලක්ෂණයක් නේද ළමයි. එහෙනම් මේක උත්තරේ ඇවිල්ලා A සහ B 47ට 4 48 මානව රුධිර සංසරණ පද්ධතිය ආහාර ජීර්ණ පද්ධතිය ස්නායු පද්ධතිය විවෘත පද්ධතියක් ලෙස සැලකිය හැක්කේ විවෘත පද්ධතියක්. ඒ කියන්නේ බාහිර පරිසරයෙන් ආදාන ගන්නවා වගේම බාහිර පරිසරයට ප්‍රධාන දෙන පද්ධතියක් විවෘත පද්ධතියක් කියනවා. මොකක්ද? ආහාර ජීර්ණ පද්ධතිය. ආහාර ජීර්ණ පද්ධතියනේ. හරි. අපි MC උත්තර ටික පොඩ්ඩක් ලියන්නම්. 2014 ඉරල් ටික සායක කොටසයි තියෙන අපිට. මෙන්න උත්තර දෙක 4 3 2 5 2 4 2 කොහොමද උත්තර ටික හරි. හරි. දැන් ඔන්න ඔය බලන්න ඔය ප්‍රශ්නේ අයින් ප්‍රශ්නේ දැන් මේක තමයි ලකුණු 15ක ප්‍රශ්නයක්. ලකුණු 15ක ප්‍රශ්නයක්.
ඔය ප්‍රශ්නේ ගැන කතා කරොත් එක කොටසක ලකුණු පළවෙනි කොටසට ලකුණු 6යි. A කොටසට B කොටසට ලකුණු 4යි. C කොටසට නැවත ලකුණු 5ක් දීලා තියෙනවා. හරි. දැන් මේ දැන් ලකුණු ගොඩක් ප්‍රමාණයක් දෙනවා කියන්නේ ඇත්තට මේක ඔයාලට එක්තරා විදිහක වාසියක් වගේම අවාසියකුත් වෙනවා. වැරදුනොත් ඔක්කොම වරදිනව නේද? ඒතර අපිට A නේ ඊළඟට A වලට ලකුණු 6යි B ට ලකුණු 4යි C ට ලකුණු 6ක් දීලා තියෙනවා. අපි බලමු මොනවද කියලා. මේකේ ඡේදයක් දීලා තියෙනවා මේ එක්තරා විශ්වවිද්‍යාලයක ශිෂ්‍යයෝ ඉන්නවා 8000ක්. එතකොට මේ 8000ක් ශිෂ්‍යයෝ ඉන්න එකේ තියෙන එක ලයිබ්‍රරියයිලු නේද? ශිෂ්‍යෝ 8000ක් ඉන්නවා තියෙන එක ලයිබ්‍රරියයි. පොත් බැහැර දීම ආපසු ලබා ගැනීම ශිෂ්‍ය විමසීම් වලට පිළිතුරු දීම යන සියලු පුස්තකාල සේවයන් දැනට ලබා දෙන පුස්තකාල සහායකයන් තිදෙනෙකු විසිනි. 90ක් පමණ සිසුන් පුස්තකාලය පරිහරණය කර ලබන්නේ පෙරවරු 7:09 මධ්‍යහන කියන්නේ 7:09 කියන ලෙක්චර්ස් පටන් ගන්න කලින් ටයිම් එක. 12:00 කියලා කියන්නේ ඒ ලෙක්චර්ස් වල නිවාඩු නෙමෙයි ඉන්ටර්වල් දෙන වෙලාව වගේ නේද? දවල් කෑමට ඊට පස්සේ 6:07 හවස් වරුවල ලෙක්චර්ස් ඉවරලා යනවා. ඒතර ඔන්න ඔයාලව තමයි හුඟක් ශිෂ්‍යයෝ 90ක් ශිෂ්‍යයෝ 8000ක් ඉන්න ඕකෙන් බර ගානක් 90ක් අතර ප්‍රමාණයක් ඔය ලයිබ්‍රරිය පාවිච්චි කරන්න ඔය කියන වෙලාවල් වල එතකොට ඕකදී ඔය කරුණු ඒ ශිෂ්‍යයන්ට උදව් කරන්න ඉන්න සහායකයෝ කී දෙනාද 3 දෙනයි කවුන්ටර්ස් 3යි තියෙන්නේ හිතන්න පොඩ්ඩක් ශිෂ්‍යයෝ 8000ක් 90ක් දෙනා ඔය කියන පැය කාලය තුල උදේ පැය දෙකයි ඔය පොඩි කාලයන් තුල එනවා උදව් කරන්න ඉන්නේ සහායකයෝ 3 දෙනයි සිස්ටම් එකක් දාන්න යන්නේ නිසා. හරි. එතකොට මෙම කාලපරිදි ඉතා දිගු වූ සිසු පෝලින් පුස්තකාල සහායකවරුන් තිදෙනාගේ කවුන්ටර් ඉදිරියේ දැක්ගත හැකියි. ඒතර මේ කාල සීමාව තුළ ලොකු පෝලින් තියෙනවා. ඒ ඉතින් ශිෂ්‍යයන්ට උදව් කරන්න මේ පොත් දෙන්න ගන්න බාර ගන්න ඔයාලට ඉන්නේ මේ සහායක 3 දෙනෙක් විතරයි. දිගු පෝලින් වල කාර්යනාස්තියෙන් සිසුන් දෙදවසක් උදේට අධික කාර්යවලට පුස්තකාල සහායකවරුන්ද සතුටින් නොවන අතර මේ සමහර අවස්ථාවලදී ඔවුන් අතරින් වැරදි සිදුවීමටද බලපෑ ඇත. වැරදින් සිද්ධ වෙනවා. දැන් මේක කතන්දරයක් ඉතින්. නේද? ඉහත විශ්වවිද්‍යාලය හා බැඳුණු කාර්යබද්ධ අවශ්‍යතා 3ක් ලියන්න. කාර්යබද්ධ අවශ්‍යතා 3ක්. දැන් අපි මෙහෙමයි. දැන් මේකට සිස්ටම් එකක් හැදුවොත් ඒ සිස්ටම් එකේ තිබිය යුතු කාර්යබද්ධ අවශ්‍යතා 3ක්. මොනවද? එකක් තමයි සිසුවාට පොත් ලබා ගැනීමේ හැකියාව. ඕකම ලියන්න පුළුවන්. අනිත් පැත්ත ලියන්න පුළුවන් පුස්තකාල සහායක විසින් පොත් නිකුත් කරන්න පුළුවන් වෙන්න ඕනි හදන සිස්ටම් එකකින්. මෙහෙම ලියන්න පුළුවන් පුස්තකාල සහායක විසින් පද්ධතිය භාවිතා කරමින් පොත් නිකුත් කළ යුතු වීම, කළ හැකි වීම. එහෙම නැත්නම් සිසුවාට පොත් ලබා ගන්න පුළුවන් පද්ධතියෙන්. එහෙම ලියන්න පුළුවන්. ඒතර ඔය එකකට ලකුණු 2යි. ඒක ලියන්න ඕනේ ඔයා කවුද කරන්න කියලා. එක්කෝ ශිෂ්‍යයා පද්ධතියෙන් පොත් ලබා ගැනීම කියලා ලියන්න ඕනි. පුස්තකාල සහායක පද්ධතියෙන් පොත් නිකුත් කිරීම කියලා ලියන්න ඕනි. කවුද කරන්නේ කියන එකත් එක්කම මෙතන බලාපොරොත්තු වෙනවා. හරි? ඒ උත්තර දෙකම හරියි. ඒතර මම දෙකක් එකම මම ලිව්වා. මේක අනිත් පැත්ත ලිව්වොත් එහෙම පුස්තකාල සහායක පොත් නිකුත් කිරීම ඔන්න මම ක්‍රම දෙකටම ලිව්වා. ලකුණු 2යි. ලකුණු 2 එකයි මේ දෙකෙන් එකක් මේක හෝ මේක. දෙකෙන් එකයි ඕනි. ශිෂ්‍යයාට පොත් නිකුත් ශිෂ්‍යයා සිස්ටම් එක හරහා පොත් ගන්නවකුවත් එකයි පුස්තකාල සහායක ශිෂ්‍යයාට පොත් නිකුත් කරනකොට දෙකම එකයි. දෙවෙනි එක මොකක්ද එනවා? එනවා ලියනවා. ශිෂ්‍යයා විසින් පද්ධතිය භාවිතා කරමින් පොත් නැවත බාර දීමේ හැකියාව. ශිෂ්‍යයා විසින් පද්ධතිය භාවිතා කරමින් පොත් නැවත
බාර දීමේ හැකියාව. එතකොට මේක ඇවිල්ලා පළවෙනි එක. ඔන්න ඒ වල පළවෙනි උත්තරේ. මේ ඒ වල පළවෙනි උත්තරේ දෙවෙනි එක තමයි ශිෂ්‍යයා විසින් පද්ධතිය භාවිතා කරමින් පොත් නැවත බාර දීමේ හැකියාව. එහෙම නැත්නම් කියන්න පුළුවන් පුස්තකාල සහායක විසින් පද්ධතිය භාවිතා කරමින් පොත් බාර ගැනීමේ හැකියාව. ඒක අංක 3. තුන්වෙනි එක මොකද්ද? පුස්තකාල සහායක විසින් ශිෂ්‍ය විමසුම් වලට පිළිතුරු ලබා දීම. පුස්තකාල සහායක ශිෂ්‍ය විමසුම් වලට පිළිතුරු ලබා දීම. ඔන්න ළමයි ඒ තුනට ලකුණු 6 දීලා තියෙන්නේ. ඊළඟට ඔය A B මොකද්ද? දැන් මේක විශේෂතාව තමයි කවුද කරන්නේ කියන එකත් එක්කම ලියන්න බලාපොරොත්තු වෙයි ළමයි ලකුණු දෙකක් විතර දෙනවනේ. නේද? ලකුණු දෙකක් ලකුණු 6ක් සම්පූර්ණ ප්‍රශ්න නේද? හරි. ඊළඟට ඉහත පද්‍ය සම්බන්ධ කාර්යබද්ධ නොවන අවශ්‍යතා දෙකක් හඳුනාගෙන ඉදිරිපත් කරමින් ලියන්න. හේතු ඉදිරිපත් කරමින් ලියන්න. දැන් ඕකේ කියන විදිහට එකක් තමයි වැරදි සිදු වෙනවයි කියන එකනේ. මේ සිස්ටම් එක හදලා බලාපොරොත්තු වෙන ප්‍රධාන දෙයක් තමයි නිවැරදිතාවය එහෙනම්. ඔන්න නිවැරදිතාවය. නිවැරදිතාවය කියලා ලිව්වට ලකුණු 1යි. ඔක පැහැදිලි කිරීම. පැහැදිලි කිරීම කරාට ලකුණු 1ක් වෙනම හම්බ වෙනවා. හරි ලකුණු 1ක් වෙනම හම්බ වෙනවා. කොහොමද පැහැදිලි කිරීම කරන්නේ? කොහොමද පැහැදිලි කිරීම කරන්නේ? හලමයි කොහොමද මේක පැහැදිලි කිරීම කරන්නේ අපි? ඒතර පැහැදිලි කිරීම අපිට කරන්න පුළුවන් මෙන්න මෙහෙම. නේ? එකක් තමයි දැන් මේකේ මේ අලුතෙන් හදන පද්ධතිය දැන් බාරකෝඩ් එකක් වගේ හැම පොතකටම දාලා පොතක් නිකුත් කරන්න බාර ගන්න වගේ හැදුවොත් එහෙම ඔය ඩීටේල් එන්ටර් කරද්දී වැරදි සිද්ධ වෙනවා අඩුයිනේ. වැරදි සිද්ධ වෙන එක අවම වෙනවා. ඉතින් වැරදි දෙන්නේ නෑ වගේ තමයි. දැන්ට මොකද කරන්න වෙන්නේ? දැන් ඔය කියන විදිහට පොතක් නිකුත් කරද්දී කොහේ හරි පොතක ලියලා කාඩ් එක ලියලා නිකුත් කරනවා නේ. හරි. හැබැයි දැන් මේ කියන විදිහට සිස්ටම් එකක් හදලා හැදුවොත් එහෙම මේ සිස්ටම් එකේ මේ කාර්යබද්ධ අවශ්‍යතා තියෙනවා වගේම මේ කාර්යබද්ධ නොවන අවශ්‍යතාවක් තියෙන නිවැරදිතාවය නම් මේක ලියන්න පුළුවන්. පොත් නිකුත් කිරීමේදී නැවත බාර ගැනීමේදී සහ ශිෂ්‍ය විමසුම් වලට පිළිතුරු සැපීමේදී එම කාර්යයන් නිවැරදිව සිදු කර ගැනීමේ හැකියාව කියන උන පොඩි පැහැදිලි කිරීමක් කරාම හරියට රෝපාව ලියන්න පුළුවන් තුනම ගැන කියලා මොනවද? පොත් නිකුත් කිරීමේදී නැවත බාර ගැනීමේදී සහ ශිෂ්‍ය විමසුම් වලට දැන් ශිෂ්‍ය විමසුම් කියලා කියන්නේ මොනවද? ශිෂ්‍ය විමසන්නේ මොන හරි මේ නේද? මේක විමසන්නේ මේ ලයිබ්‍රරි යන්නේ මේකෙන් කෝල් කරලා අහන්නේ මේ නැත්තම් කවුන්ටර් එකට ගිහිල්ලා අහන්නේ මෙන්න මේ පොත තියෙනවද? මෙන්න මේ කප්පුරුගේ මේ පොත තියෙනවද? ඒක ගන්න පුළුවන්. ඒවනේ අහන්නේ. ඒක ටග්ගල් සිස්ටම් එක බලුවා කිව්වා නේද? නැත්තම් ඔක පොත් පෙළන්න කතන්දරයක් නේ. ඒවා ලියන්න පුළුවන්. පොත් නිකුත් කිරීම, පොත් බාර ගැනීම සහ ශිෂ්‍ය විමසුම් වල පිළිතුරු දීම නිවැරදිව කළ හැකි වීම. ඊළඟ ආර්යබද්ධ අවශ්‍යතාවය. ඔකේ ඍජුවම දාලා නැහැ. හැබැයි අපිට හිතා ගන්න පුළුවන් මොකද්ද? කාර්යක්ෂමතාවය කියලා ඉවර ලකුණ එක. කාර්යක්ෂමතාවය. ඇයි ඒ? දැන් ඔකේ කියනවා ශිෂ්‍යයෝ 8000ක් ඉන්නවා. කවුන්ටර්ස් තියෙන 3යි. ශිෂ්‍යයෝ 8000ක් එක කවුන්ටර්ස් 3කින් කෙටි කාලයකදී වැඩි ප්‍රමාණයක් කරගන්න ඕනේ. දැන් ශිෂ්‍යයෝ ලයිබ්‍රරියට එන වෙලාව අපිට වෙනස් කරන්න පුළුවන්ද? පොඩ්ඩක් හිතුවොත් එහෙම උන්ට ලෙක්චර්ස් තියෙන උන් උදේ එන එක්ක දවල් නැත්නම් හවස එනවනේ. ඕක වෙනස් වෙන්නේ නැහැ කොහොම මොනවා කිව්වා. ලයිබ්‍රරි එන්නේ මේ නේද? ලයිබ්‍රරියට එන්න වෙලාවල්. ඉතින් ඒ නිසා කෙටි කාලයකදී වැඩි ප්‍රමාණයක් ඉටු කරගන්න තමයි සිස්ටම් එක හදන්නේ. දැන් බාකෝඩ් කරලා තිබුණොත් මේ පොත් හොයන්න, නම් ලියන්න ඒව මුකුත් ඕනේ නැහැ. කෙලින්ම සිස්ටම් එකට ඇල්ලුවා, දැම්මා, පොත දුන්නා. නේද? පොත බාර ගන්නදී සිස්ටම් එකේ මේ බාකෝඩ් එකෙන් රීඩ් කරා, ඔන්න බාරගත්ත කියලා සිස්ටම් එකට රෙකෝඩ් වෙනවා. නේද? දැන් ඔයගොල්ලෝ ක්ලාස් එකට ආවන් පස්සේ බාරකෝඩ් එකේ මාක් කරන්නේ පැමිණීම නේද? ඒ වගේ මේකෙත් මේ පොතක් නිකුත් කරද්දි මේ නිකුත් කළා කියලා සිස්ටම් එකට වැටෙනවා. මෙන්න මේ කියන කෙනාට පොත බාරගනි දා නැවත බාරගත්තා කියලා සිස්ටම් එකේ රෙකෝඩ් වෙනවා. එතකොට කාර්යක්ෂමතාවය තමයි මේක. ඒවා ලියන්නේ මොකද්ද?
ඔයා ලියන්න ඕන පැහැදිලි කිරීම කොහොමද පැහැදිලි කිරීම කරන්නේ? එතකොට ලියන්න පුළුවන් පුස්තකාල සහායකයන්ට පැවරෙති අධික කාර්යභාරය අඩු කිරීමට හැකියවීම තව ලියන්න පුළුවන් කෙටි කාලයක් තුලදී වැඩි වැඩ ප්‍රමාණයක් පද්ධතිය හරහා කරගැනීමේ හැකියාව වගේ පැහැදිලි කිරීමක් ඇති. දැන් තව ටිකක් ඕක ලියනවා නම් උදෑසන දවල් සහ හවස් කාලවන් හවස් පුස්තකාලයේ වැඩිපුර භාවිතා වන අවස්ථාවන් වලදී අදාළ කාර්ය වේගවත්ව ඉටු කිරීමේ හැකියාව. එහෙම ලියන්නත් පුළුවන්. පැහැදිලි කිරීමට ලකුණු 1යි. හරි ඔන්න තමයි ලකුණු. එතකොට B කොටසට මේ දෙක එකතු වෙද්දී ලකුණු 4ක් තියෙනවා. ඊළඟට විශ්වවිද්‍යාලයේ පුස්තකාල පරිදි ගැටලු සඳහා එකිනෙක නසු පරිගණකගත විසඳුම් සහ පරිගණකගත විසඳුම් සහ පරිගණක මත පදනම් නොවූ විසඳුම් එක් විසඳුමක් යෝජනා කරන්න. පරිගණකගත විසඳුම් දෙකක් අපෙන් අහනවා. එහෙම නැත්නම් පරිගණකගත නොවන විසඳුම් එකක් අහනවා නේ. දැන් පරිගණකගත නොවන විසඳුම් වලට මොනවද ගන්න පුළුවන්? දැන් පරිගණක පද්ධතියක් දාගන්න බෑ ළමයි. මොකද්ද කරන්නේ? ඉතින් කරන්න තියෙන්නේ මොකද්ද? එකක් තමයි කවුන්ටර්ස් ගන්න වැඩි කරන්න පුළුවන්. පුස්තකාල සහායකයන් ගන්න වැඩි කරන්න පුළුවන්. නේද? දැන් උදාහරණයක් ගත්තොත් මේ පොත් නිකුත් කරන්න කවුන්ටර් එකට පොත් නිකුත් කරන්න එක්කෙනෙක් පොත් බාර ගන්න එක්කෙනෙක් දෙන්නෙක් ඉන්නවා. අන්න ඒ වගේ නේද? මේ එක්කෙනාම වැඩි කරන්නේ නේද? ඒකක් තමයි කවුන්ටර්ස් ගන්න වැඩි කරන්න පුළුවන්. සහායකයන් ගන්න වැඩි කරන්න පුළුවන්. විවෘත කරලා තියෙන වෙලාවන් දික් කරන්න පුළුවන්. ඔන්න වගේ උත්තර හරි. ඔය උත්තර තුනම මාර්ක් කිව්ව තියෙනවා. මොකක් හරි එකක් ලියලා තිබ්බොත් ලකුණු 1යි. හරි ලකුණු 1යි. ඊළඟට පරිගණකගත විසඳුම්. පරිගණකගත විසඳුම් මොනවද? දැන් හිතන්න. කම්පියුටර් දාන්න යනවා නම් උදාහරණයක් බාර්කෝඩ් පද්ධතියක් සමග පොත් නිකුත් කිරීම බාර ගැනීමේ ක්‍රියාවලිය සිදු කිරීම කියලා අපිට ලියන්න පුළුවන්. කරනවද? බාර්කෝඩ් පද්ධතියක් කරා පොත් නිකුත් කිරීම බාර ගැනීම සිදු කරන්න පුළුවන් කියලා අපිට ලියන්න පුළුවන්. නේ? තව පුළුවන් e-books භාවිතා කරනවා. e-books භාවිතා කරමින් පද්ධතිය ක්‍රියාත්මක කරන එක ලියන්න පුළුවන්. දැන් e-books දැන් සමහර පොත් තියෙනවා වෙන්න පුළුවන් අපිට මේ ඉලෙක්ට්‍රොනික මේ hard copy එකක් නැතුව e-book එකක් විතර ගන්න ළමයිට chance එකක් දෙනවා. උදාහරණයක් දැන් system එකක් හදලා username password එකක් ගහලා log වෙලා ගිහිල්ලා පොත කියවනවා. අන්න. දැන් library එකේ නෝන් ඉන්නේ. නේ? එතකොට e-books භාවිතය. තව online ක්‍රමයට පොත් නිකුත් කිරීම වෙන් කිරීම පොතක් වෙන් කරලා තියන්න. පොත් කියවීම ඔන්න වගේ ඒවා ගන්න පුළුවන්. එතකොට පොතක් ගැන විමසීම ඔය දේවල් පුළුවන් නේ. එනවා තුනක් කිව්වා පරිගණකගත විසඳුම් බාර්කෝඩ් භාවිතය e-books භාවිතයට අවස්ථාව ලබා දීම ඔන්ලයින් ක්‍රමය නැත්නම් මාර්ගගත ක්‍රමයට පොත් වෙන් කිරීම විමසීම සිදු කිරීමේ හැකියාව. හරි. ඔන්න ඔය තමයි එන්නේ. හරි. දැන් ඔන්න පාස් පේපර් ප්‍රශ්න කීපයක් තිබුණා. දැන් අද අපිට පොඩි ප්‍රශ්නයක් ආවා මෙන්න මේ මයික් එක සම්බන්ධ පොඩි ගැටලුවකුත්. එතන අර උත්තර කීපයක පොඩි වෙනස්කම් තිබුණා. මාකට් ස්කීම් එකෙත් මම ඒ ටික පොඩ්ඩක් නිවැරදි කරන්නම්. මට උත්තර කවුරු කෙනෙක් අර මම මේක ලිව්වනේ මම මාකට් ස්කීම් වැරදි කියලා උත්තර 3ක් 4ක් මම දැම්මනේ. දැන් මේ ටික පොඩ්ඩක් මට මැසේජ් එකක් දාන්න WhatsApp. හරි. එහෙනම් අපි නවත්තමු. අයිබෝන් හැමෝටම